ඉවරයි. ඇයි මේක නෑ? ආයිද මේ? ටියුට් හම්බ නැද්ද? ඇයි මේක ඇද්දේ? ඉවරයි. කොහෙද ඔයාලා ඕනද? රජගල දැන්. රජගල දැන්. ඔව්. ඕනේ. ඔව්. රජගල දැන්. ඔයාලා එනවනේ කලින් ආවනේ නේ. ඔයා ඕනේ. රජගල. ඔව්. ඕනේ. එනවනේ. උගම්. ඔව් යන්නේ නිශංකසනේ ඉන්නේ. රජගල දැන් නිශංකසනේ ඉන්නේ ඒලවල වල. ඔයාලගේ ස්කෝල් නේ. ඔයාලා කොහෙද පුතේ ස්කෝලේ? සද්දාද? ඔයා සද්දාද? දැන් DS යනවා. සද්දාද ඉන්නේ. හරි හරි. වැඩේ පරක් වෙන නිසා මේ මම වැඩේ පටන් ගන්නවා මේ හරි අහගන්නකෝ. දැන් අපි ඔය ටියුට් එක පුරාවටම කතා කරා. දැන් අපි ඔය පළවෙනි ටියුට් එක ඇතුලේ අපි කතා කරේ උදේ මේ ආර්ථික විද්‍යාවේ ගණිතමය පදනම කියන කොටස. පැහැදිලිනේ? ඔය ටියුට් එකේම පිටිපස්සේ තියෙනවා ස්වායක්ත විචල්‍යයක් සහ පරායක්ත විචල්‍යයක් අතර විවිධ සම්බන්ධතා තියෙන්න පුළුවන් කියලා. පැහැදිලිනේ? ප්‍රධාන සම්බන්ධතා වර්ග කීයක් තිබ්බද? ප්‍රධාන සම්බන්ධතා වර්ග දෙකයි තියෙන්නේ. පැහැදිලිනේ? රයිට්. එක්කෝ ස්වායක්ත විචල්‍යයක් සහ පරායක්ත විචල්‍යයක් අතර තියෙන පුළුවන් මොන සම්බන්ධයක්ද? එක්ක අනුලෝම සම්බන්ධයක් විදිහට පිළිටන්න පුළුවන්. එක්ක සම්බන්ධය අනුලෝම වෙන්න පුළුවන්. එක්ක අනුලෝම වෙන්න පුළුවන්. නැත්නම් මොකද්ද වෙන්න පුළුවන්? ප්‍රතිලෝම වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ආර්ථික විද්‍යාවේදී ඔහොම විචල්‍යයන් ගොඩක් අපට හම්බ වෙනවා. අනුලෝම සහ ප්‍රතිලෝම සම්බන්ධතා තියෙනවා. පැහැදිලිද? ඒතර අපි දන්නා අනුලෝමයක් කියලා කියන්නේ අනුලෝම සම්බන්ධයක් කියලා කියන්නේ දෙන්නම වෙනස් වෙන්නේ එකම දිශාවට. පැහැදිලිනේ? ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ දෙන්න වෙනස් වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවලට. එක්කෙනෙක් වැඩි වෙනකොට එක්කෙනෙක් අඩු වෙනවා. පැහැදිලිනේ? අන්න ඒක නිසා තමයි මම මෙතන මේ කතා කරලා යන්නේ. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධයක් සහ ප්‍රතිලෝම සම්බන්ධයක් කියන එක මම මෙතන කතා කරලා යන්නේ අපිට මේක ඉස්සරහදී කතා කරන්න තියෙන නිසා. පැහැදිලි මං කියන දේ ඒක නිසා මම ආයි එතනදී කියන්නේ අනුලෝම සම්බන්ධයක් කියන්නේ මොකක්ද කියන එක. ආයි මං එතනදී කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ මොකක්ද කියන එක. පැහැදිලිනේ? මම එතනදී කියන්නේ මේක අනුලෝමයි මේක ප්‍රතිලෝමයි. ඒක ඔයාලා දැනගන්න ඕනේ. අනුලෝම කියලා කියන්නේ එකම දිශාවට වෙනස් වෙන දෙන්නේ. ප්‍රතිලෝමයි කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවලට වෙනස් වෙන දෙන්නේ. පැහැදිලි මං කියන කාරණාව රයිට්. අනුලෝම සම්බන්ධයක් ප්‍රස්ථාරගත කරොත් අනුලෝම සම්බන්ධයක් ප්‍රස්ථාරගත කරොත් අපට ලැබෙනවා වක්‍ර හැඩයට අපි කියනවා වමේ සිට දකුණට ඉහළට බැවුම් වෙනවා කියලා. මොකද කියන්නේ? යම්කිසි විචල්‍යයන් ඔහොම මතක තියාගන්න මේක. යම්කිසි විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය අනුලෝමයි නම් උන් දෙන්න අතර තියෙන සම්බන්ධතාවය ප්‍රස්ථාරගත කරොත් අපට ලැබෙන ප්‍රස්ථාරයේ හැඩයට අපි කියන පුතා මොන වගේ හැඩයක් දෙන්නේ? වමේ සිට දකුණට කොහෙටද බැවුම් වෙන්නේ? ඉහළට බැවුම් වෙනවා කියලා කියනවා. මං කියන පැහැදිලිද? රයිට්. යම්කිසි විචල්‍යයන් දෙකක් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ගොඩනගෙනවා. යම්කිසි විචල්‍යයන් දෙකක් අතර ප්‍රතිලෝමයි නම් ගොඩනගෙන සම්බන්ධය. පැහැදිලිනේ? උන් දෙන්නගේ හැසිරීම ප්‍රස්ථාරගත කරොත් අපට ලැබෙනවා ළමයි ප්‍රස්ථාරයේ හැඩයට අපි කියනවා වමේ සිට දකුණට පහළට බැවුම් වෙනවා කියලා. අනුලෝමයි නම් මොකද්ද වෙන්නේ? වමේ සිට දකුණට ඉහළට බැවුම් වෙනවා. ප්‍රතිලෝමයි නම් වමේ සිට දකුණට පහළට බැවුම් වෙනවා. ලේසියිනේ හඳුර ගන්න මේ වමේ ඉඳලා දකුණට පහළට බැවුම් වෙනවා. වමේ සිට දකුණට ඉහළට බැවුම් වෙනවා. පැහැදිලිනේ? එහෙනම් ඔයාලා හදිස්සියේවත් විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය වට කියන්නේ නැහැ. ඔයාට දෙනවා මෙන්න මේ දෙන්න අතර තියෙන සම්බන්ධය ප්‍රස්ථාරගත කරාට පස්සේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි නිර්මාණය වෙන්නේ කියලා. පැහැදිලි මං කියන දේ. එතකොට පුතා ඔයා හඳුන ගන්න ඕනේ මුන් දෙන්න අතර තියෙන මොන සම්බන්ධයක්ද?
මෙහෙම එකක් දුන්නොත් එහෙම හිතන්නකො මිල සහ ප්‍රමාණය අතර සම්බන්ධතාවයේ ප්‍රස්ථාරගත කරාට පස්සේ අපට ලැබෙන ප්‍රස්ථාර සටහන මෙහෙමනම් ඔයා අඳුන ගන්න ඕනේ මිල සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය මොකක්ද? මිල සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය අනුලෝමයිද ප්‍රතිලෝමයිද? ප්‍රතිලෝමයි. ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ පුතා ප්‍රස්ථාර සටහන දිහා බලලා මොකක් හඳුන ගන්නද? මුන් දෙන්න අතර තියෙන සම්බන්ධය හඳුන ගන්න. පැහැදිලි මම කියන කාරණාව ඉස්සරහට මේ වගේ සම්බන්ධතා ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. පැහැදිලි මම කියන දේ ඒක නිසා මෙන්න මේක කතා කරලා ගියේ මම මේක නිසා මෙතන. ආර්ථික විද්‍යාවේ තියෙන ගණිතමය කොටස කියන එක. පැහැදිලිනේ? එතකොට පුළුවන් කට්ටියට මේ ආර්ථික විද්‍යාව තුළ ගණන් කොටස් ගොඩක් තියෙනවා. එහෙනම් මේ ගණන් වලට සූදානම් වෙන්න ඕනේ කියලා. නැත්නම් මට එතනදී තමයි කියන්න වෙන්නේ මේ ගණන් තියෙනවා මේ උඹ රෙඩි වෙල්ලා කියලා. පැහැදිලිනේ? ගොඩක් එමුන්ට ගණන් අමතකයිනේ දැන් මෙතනට එද්දි. එහෙමනේ? නැද්ද? බලමු ඉස්සරහට ගණන් හදාගෙන නැද්දි නේ? ගණන් මතක තියෙන්න ඕනේ පුතේ. ගණන් මතක නැතුව මේක ගොඩ දාලා යන්න පට්ට අමාරුයි. ඒවරම කියන දේ පට්ට අමාරුයි ඇත්තට. හරිද? ඒ නිසා ගණන් ටික ඊට පස්සේ ඔය සම්බන්ධතා ටික හොඳට ඔළුව වැඩ කරන්න ඕන හොඳට. පැහැදිලිනේ? ට්‍රැක් පැනල් වගේ ජීවත් වෙන්න එපා. ඔළුව හැමතිස්සෙම හොඳ ක්ලීන්ලි වැඩ කරන්න ඕන. එතකොට මේක හරි ස්ටෙප් බයි ස්ටෙප්ලි යන්න පුළුවන් හරියට. පැහැදිලි මම කියන දේ රයිට්. මම පටන් ගන්නවා අපේ ලොකු ටියුට් එක. යන්න ලොකු ටියුට් එකට ආර්ථික විද්‍යාවේ හැඳින්වීම ගන්නකොට ටියුට් එක. අපි ලබන සතියේ පුතා තියනවා ඔයාලට යුනිට් පේපර් එකක්. යුනිට් පේපර් එකක් තියෙනවා ප්‍රශ්න 10ක්. බය වෙන්න එපා නිකන් මේ මම එන්න කලින් දෙනවා ඔයාලට ඒක කරන්න තියෙන්නේ. අපි දැනට කතා කරපු ආර්ථික විද්‍යාවේ ගණිතමය පදනමේ කියන කොටසෙන් පොඩි ප්‍රශ්න 10ක් යනවා. ඒක හැමපාරම යනවා. හැම පාඩමකට යනවා. හැම සතියෙම යනවා. පැහැදිලිද? එතකොට ඒක රෙඩි වෙන්න දෙයක් නැහැ ඉතින්. දක්ෂයිනේ අපි කෙට්ටේ නේද? ගැඩ්ඩෝනේ ඉන්නේ. හරි. රයිට්. යන්න ලොකු ටියුට් එකට ආර්ථික විද්‍යාවේ හැඳින්වීම මම ටියුට් එකේ සිද්ධාන්ත සටහන දාලා තියෙනවා නේද? රයිට්. මම ඔක්කොටම කලින් කතා කරන්නම්කො මෙහෙම. රයිට්. මට කියන්නකෝ දැන් මම ඔයාලා දන්නා පුතා දැන් ලෝකේ විද්‍යාව කියන එක මම මුලදී පැහැදිලි කරා මේක. ලෝකේ විද්‍යාව කියන එක ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? ප්‍රධාන කොටස් දෙකයි. මොනවාද ප්‍රධාන විද්‍යා කොටස් දෙක? විද්‍යාව කියන එක ප්‍රධාන කොටස් දෙකකට ඛණ්ඩනය කරා. මොනවාද කොටස් දෙක? කතා කරන්න මාත් එක්ක. විද්‍යාව කියන එක ප්‍රධාන කොටස් දෙකකට කඩාගත්තා. මොනවාද කොටස් දෙක? ඈ? මොනවාද කොටස් දෙක? එකක් තමයි ස්වභාවික විද්‍යාව, අනිත් එක්කෙනා තමයි සමාජ විද්‍යාව. රයිට්? ස්වභාවික විද්‍යාව විෂයන් තියෙනවා, ස්වභාවික විද්‍යාව තියෙනවා, සමාජ විද්‍යාව තියෙනවා. දැන් ඔයාලා O level වල ඉගෙන ගත්ත ස්වභාවික විද්‍යාව යටි පදමට ඉගෙනගෙන ආවා. පැහැදිලිනේ? හොඳ ප්‍රතිඵල දාලා නේද? විද්‍යාව ඉගෙනගෙන නේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව කියලා ඉගෙනගෙන එහෙම ඉගෙනගෙන ආවේ. රයිට්. එතකොට ඔය ස්වභාවික විද්‍යාවන් තමයි ඉගෙන ගත්තේ. මොකද්ද ස්වභාවික විද්‍යාව විෂයක් කියලා කියන්නේ? ස්වභාවික විද්‍යාව විෂයක් කියලා කියනවා ස්වභාව ධර්මයාගේ දායාදයන් විදිහට ලැබුණු දෑ පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාවට අපි කියන මොකක් කියලාද? ස්වභාවික විද්‍යාව විෂයන් කියලා. පැහැදිලිනේ? රයිට්. එතකොට අපි අධ්‍යයනය කරලා තියෙනවා ළමයි එක සංකල්ප. මිනිස්සුන්ගේ ශරීරයේ කොටස් ටික, ඊට පස්සේ ගසක සංයුතිය, පසක සංයුතිය, ආර්ද්‍රතාවය කතා කරලා තියෙනවනේ. ආර්ද්‍රතාවය කතා කරලා තියෙනවනේ. නේ? නැද්ද? ආර්ද්‍රතාවය කතා කරලා නැහැ. ඊට පස්සේ පුතේ කතා කරලා නැද්ද ආර්ද්‍රතාවය? ආර්ද්‍රතාවය කියලා එකක් කතා කරලා නැහැ.
ආර්ධතාවය කියලා එකක් කතා කරලානේ. ආර්ධතාවය විද්‍යාවට කතා කරේ නැද්ද? ගැල්ලමයි කතා කරේ නැද්ද? ආර්ධතාවය කියලා. දැන් මතක නැද්ද? ආර්ධතාවය කියලා එකක් කතා කරලා නැහැ. කතා කරලා නැහැ. නැද්ද කතා කරලා? මතක නැද්ද? නැහැ. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා ආර්ද්‍රතාවය කියලා. එහෙම එකක් කතා කරලා නැද්ද? කතා කරලා තියෙනවනේ. ඒක මනින්න භාවිතා කරනවා මොකද්ද මේ? පානමානය කියලා උපකරණය. එහෙම දන්නේ නැහැ. මම දන්නේ ඉතින් අපිට උගන්වපු විද්‍යාවේ තියෙනවා නම් ඔහොම තිබ්බා කියලා මට මතකයක් තියෙනවා. පැහැදිලිද? රයිට්. එහෙම කියනවා. හරිද? රයිට්. ඔය සියල්ලම අපි කතා කරේ මොනවා ගැනද ළමයි? ස්වභාවික විද්‍යාව විෂයන් ගැන තමයි අපි කතා කරලා තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට මේ ස්වභාවික විද්‍යාව ඇතුළේ අපි කතා කරා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඊට පස්සේ ජීව විද්‍යාව. මේ සියලු විද්‍යා කොටස් අපි කියනවා මොනවද කියලාද? ස්වභාවික විද්‍යාවට අයිති වෙන්නේ. රසායන විද්‍යාවේ අපි කතා කරා ලෝකේ රසායනය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ජීව විද්‍යාව ඇතුළේ අපි කතා කරා කොහොමද ජීවය ගොඩනැගිලා තියෙන්නේ? ලෝකේ ජීවය ගොඩනැගුණේ කොහොමද? භෞතික විද්‍යාව ඇතුළේ කතා කරා ලෝකේ භෞතිකය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? පැහැදිලි මං කියන කාරණාව අපි කතා කරා ත්වරණය, විස්ථාපනය, ප්‍රවේගය, ඔය වගේ කාරණා ගණනාවක් අපි කතා කරලා තියෙනවා. පැහැදිලිනේ? මම ආයෙ වහන්න යන්නේ නෑ දැන්. එහෙම කරන්න ඕනේ නෑනේ අමාරුයි දාන්න නේද? ඈ? හොඳ නෑනේ දැන් අහුවනේ මම. හරි රයිට්. එතකොට මේ අපි ඕව ගැන තමයි ස්වභාවික විද්‍යාව විෂයන් අතර කතා කරලා තියෙන්නේ. පැහැදිලිනේ රයිට්. සමාජ විද්‍යාව විෂයක් කියලා කියනවා. සමාජ විද්‍යාව විෂයක් කියලා කියන පුතා මිනිස්සුන්ගේ සමාජීය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාව. පැහැදිලිනේ රයිට්. මිනිස්සුන්ගේ සමාජීය හැසිරීම විවිධ අධ්‍යයනය කරලා තියෙනවා අපි. මිනිස්සුන්ගේ දේශපාලනික හැසිරීම අධ්‍යයනය කරා. මනෝමය හැසිරීම අධ්‍යයනය කරා. නේද? දේශපාලනික හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාවට අපි කියව මොකක් කියලාද? දේශපාලන විද්‍යාව. මනෝමය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාවට මනෝ විද්‍යාව. ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාවට අපි කියනවා ආර්ථික විද්‍යාව කියලා. පැහැදිලිනේ රයිට්. මිනිස්සෙගේ ප්‍රධාන ආර්ථික හැසිරීම් තුනක් තියෙනවා. ආර්ථිකයක් ඇතුලේ ජීවත් වෙන පුද්ගලයෙක්ගේ ප්‍රධාන ආර්ථික හැසිරීම් තුනයි. මොනවද ප්‍රධාන ආර්ථික හැසිරීම් තුන? මිනිස්සෙක් ජීවත් වෙන්නේ ප්‍රධාන ආර්ථික හැසිරීම් තුනක් බලාගෙන. මොනවද මිනිස්සුන්ගේ ප්‍රධාන ආර්ථික හැසිරීම් තුන? ප්‍රධාන ආර්ථික හැසිරීම් මොනවද? මට කියන්නකෝ ඔයාලා කරන ප්‍රධාන ආර්ථික හැසිරීම් මොනවද කියලා. ඔයාලා කරන ප්‍රධාන ආර්ථික හැසිරීම් මොනවද? එදිනෙදා ජීවත් වෙනකොට කරන ප්‍රධාන ආර්ථික හැසිරීම් මොනවද? මොනවද කරන්නේ? ආර්ථිකයක් ඇතුළේ ජීවත් වෙන ඔයාලා මිනිස්සුනේ මොනවද කරන ආර්ථික හැසිරීම්? මොනවද කරන්නේ පුතා? ආර්ථික හැසිරීම මොනවද ළම? මොනවද කරන ආර්ථික හැසිරීම? ආර්ථික වශයෙන් හැසිරෙන්නේ නැද්ද කවුරු? ආර්ථික වශයෙන් හැසිරෙන්නේ නැද්ද කවුරු? නැහැ. ආර්ථික වශයෙන් හැසිරීමක් නැහැ. ගෙදර යනවා වැටුණා පහුදාට ඔය තියෙන දෙයක් බැලුවා ආයි ආවා. එහෙම නෑ මිනිස්සේ ආර්ථික වශයෙන් හැසිරෙනවා. ප්‍රධාන ආර්ථික හැසිරීම් තුනක් තියෙනවා මිනිස්සුගේ. මොනවද ප්‍රධාන ආර්ථික හැසිරීම්? ආහාර නියමයි. මොනවා නැතත් කාලේ ඇඳලා ඉන්න එපා නේද? බං කන්න එපා මොනවා නැතත්. ආයි ඇඳුම් රයිට්. කන්න ඕනේ අඳින්න ඕනේ. ඕකේ. තව නෑ. ඉස්සල්ලාම මිනිස්සු කරන්නේ නිෂ්පාදනය කරන එක ළමයි. කණ්ඩ හරි අඳින්න හරි බොණ්ඩ හරි මොන මගුල කරන්නත් මිනිස්සුන්ට මොනවද කරන්න ඕනේ ඉස්සල්ලාම? නිෂ්පාදනය කරන්න ඕනේ. පළවෙනි එක තමයි නිෂ්පාදනය. පළවෙනි එක නිෂ්පාදනය. නිෂ්පාදනය දෙවෙනි එක මොකද්ද කරන්නේ? නිෂ්පාදනය කරනවා බෙදා හරිනවා. නැත්නම් අපි කියනවා හුවමාරු කරනවා. තුන්වෙනියට පරිභෝජනය කරනවා. එහෙනම් ආර්ථිකයක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සෙගේ ප්‍රධාන ආර්ථික හැසිරීම් තුනයි. මොනවද පුතේ? නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය. පැහැදිලිද? අපි ආර්ථික විද්‍යාව පුරාවටම කතා කරන්නේ ආර්ථිකයක් ඇතුලේ ඉන්න මිනිස්සෙගේ නිෂ්පාදනය,
හුවමාරුව සහ පරිභෝජනය ගැන. මේවට අපි කියනවා ප්‍රධාන ආර්ථික හැසිරීම කියලා. මොනවා කියලාද කියන්නේ? ප්‍රධාන ආර්ථික හැසිරීම. එහෙනම් ප්‍රධාන ආර්ථික හැසිරීම තුනයි. මොනවද? නිෂ්පාදනය කරනවා, හුවමාරු කරනවා, පරිභෝජනය කරනවා. පැහැදිලි මම කියන කාරණාව right. මම යනවා ටියුට් එකට දැන් ආර්ථික විද්‍යාව කලාවක්ද විද්‍යාවක්ද කියලා තියෙන ඉස්සලාම. එහෙමනේ කලාවක්ද විද්‍යාවක්ද? ආර්ථික විද්‍යාව කියන්නේ කලාවක්ද විද්‍යාවක්ද? ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක්. මට කියන්නකෝ කලාවක් කියලා කියන්නේ කලාව සහ විද්‍යාව අතර තියෙන වෙනස මොකක්ද? කලාවක් සහ දැන් බලාගන්න මේක මේ මම කතා කරපු ස්ටෙප් ටික බලාගන්න. ලෝකයේ විද්‍යාව කොටස් දෙකයි මොනවද? ස්වභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව. ආර්ථික විද්‍යාව කියන්නේ මොන විද්‍යා විෂයක්ද? සමාජ විද්‍යා විෂයක්. ආර්ථික විද්‍යාවේ අපි කතා කරනවා ආර්ථිකයක් ඇතුළේ ජීවත් වෙන පුද්ගලයෙක්ගේ ප්‍රධාන ආර්ථික හැසිරීම් තුනක් ගැන. මොනවද? නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය. බොලාලා දෙන්න ෆෝන් එක බොනවද? ෆෝන් එක දුබන්? ෆෝන් එක දුබන්? ෆෝන් එක දුබන්? නෑනේ. ෆෝන් එක බන්න එපා. ෆෝන් එක ගෙදර යන්න ආසයිනේ. ෆෝන් එක ගෙදර යන්න ආසයිනේ. යකෝ ෆෝන් එක බන්න එපා පන්තිට අපිලා මේ ඕක මහා කරදරයක් ළමයි. ඇත්තට මටත් කරදරයක් මං කියන්නේ උඹලා නෙමෙයි. ඒ කියන්නේ ෆෝන් එක මටත් කරදරයක් සමහරක් වෙලාවට. ඇයි ගෙදර ගියපු වෙලාවෙ ඉඳලා ඕකනේ බා. පොස්ට් රූම් එකට යනකොට ෆෝන් එක ඕනේ. ඒ කියන්නේ ඇබ්බැහි වෙලා ඒ තරමට මේකට. මං කියන්නේ පන්ති ඉන්න වෙලාවේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා. මෙතනින් ගියාට පස්සේ උඹ ෆෝන් එක අරගෙන මේක ඇතුලේ නැටුවත් මට ප්‍රශ්නයක් නෑ. පන්ති ඉන්න වෙලාවේ යකෝ ෆෝන් එක අතහැරලා ඉඳපන්. බිසිද? බිසි නෑනේ. කෝල් ගොඩක් එන්නේ නෑනේ. බිසි නම් ඇසිස්ටන්ට් කෙනෙක් ගිහලා මෙතනින් තියපන්. සෙක්‍රටරි කෙනෙක් ගෙනා ප්‍රයිවට් තිබ්බා මං එනකන් පොඩ්ඩක් කෝල් ටික ආන්සර් කරලා මැසේජ් ටික දාලා පොඩ්ඩක් ඉඳපන් කියලා උඩ පඩියක් ගෙවපන් මාසෙට. වැඩේ ක්ලෝස්. මට ප්‍රශ්නයක්වත් නැහැ, බොට ප්‍රශ්නයක්වත් නැහැ. අපි දෙන්නම සතුටුයි. හරිනේ? රයිට්. ආගන්නකෝ. මං කියන්නේ මේකට ආව නම් පුතා මේක ඇතුලේ වැඩේ කරගන්න. පැහැදිලි මං කියන දේ මේක ඇතුලේ ඔයාලා වගකීමෙන් වැඩේ කරගන්න. ඔයාලා දැන් ඇවිල්ලා අර පොඩි පන්තියේ එවුන් නෙමෙයි. ඔයාලා ඇවිල්ලා දැන් අර පොඩ්ඩක් ස්ටෙප් එකක් පැනපු ජීවිතේ පොඩ්ඩක් බරක් දැනෙන එහෙම මිනිස්සු ප්‍රමාණයක් නේද? දැන් මං හිතන්නේ අවුරුදු 17 ඔක්කොම ඉන්නේ නේද? තව අවුරුද්දකින් ඔයාලා ජීවිතේක කඩවීමක් පහු කරනවා. මොකද්ද කඩවීම? ඔයාලා ජීවිතේක කඩවීමක් පහු කරනවා ළමයි. මොකද්ද කඩවීම? මොකද්ද පුතා ජීවිතේ පහු කරන කඩවීම? මොකද ඔයගොල්ලෝ ජීවිතේ පයින් කඩවීම? මොකද්ද තව අවුරුද්දකින් පයින්නේ? මොකද්ද පනින කඩවීම? මොකද්ද මේ පයින්නේ? මොකද්ද පයින් කඩවීම මට කිව්වා? ජීවිතේ වැදගත්ම කඩවීමක් 18+ වෙනවා. ඒ කියන්නේ ඔයා ළමාවදියේ ඉවර කරලා එනව මොන අවදියටද? මොන අවදියටද? ළමාවදී ඉවරයි. ඔයා එනවා. මොකක්ද එන අවදිය? ඇයි නැහැ? මොකද්ද බයින්නේ? මොකටද එන්නේ? යකෝ ලැජ්ජ වෙන්න එපා යකෝ දැන් අවුරුද්ද කියන ඒවා නෙමෙයි. මේ මොකද්ද පයින් අවදිය? මොකද්ද පයින් අවදිය? මොකද්ද පුතේ පයින්නේ? බල මාර කරවල්ලි බා. මොකද්ද පයින් අවදිය? ලැජ්ජාවෙන් කියන තරුණ. ඉතින් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ බං තරුණ තමයි පයින්නේ. පැහැදිලිනේ? මොකද්ද මේකේ විශේෂත්වය? අහගන්න මොකද්ද මේ 18 පැන්නාම තියෙන විශේෂත්වය? මොකද්ද 18 පැන්නට පස්සේ තියෙන විශේෂත්වය? මොකද්ද ළම විශේෂත්වය 18 පැන්නාම? මේක පට්ට විශේෂයි ආ. 18 පැන්නට පස්සේ ඔයා ස්වාධීන පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයා ගැන තීරණ ගන්න. ඔයාට ඕන නම් පුළුවන් කසාද බඳින්න. කසාද බඳින්න යනකොට රෙජිස්ට්‍රාර් ඉස්සල්ලාම බලන්නේ මොකද්ද? 18 සම්පූර්ණයිද කියලා බලනවා. 18 පැන්නාම ඔයාට පුළුවන් පුතා ස්වාධීන තීරණයක් ගන්න ඔයාට කසාද බඳිනවද? ඊට පස්සේ පුළුවන් මොකක් කරන්නද? රැකියාවක් කරනවද? රැකියාවක් හොයාගන්න පුළුවන්. රැකියාවක් දෙනකොටත් අනිවාර්යෙන් බලන්න මොකද්ද?
18 සම්පූර්ණයිද ළමෙක් නෙමෙයිද කියන එක. පැහැදිලිනේ? ආගන්නකෝ. ඒක නිසා ඔයා ඇවිල්ලා මේ ජීවිතේ යම්කිසි අවධියක් පවු කරන්න ඉන්න මිනිස්සු ටිකක්. පැහැදිලිනේ? ඒ කියන්නේ වගකීමක් දරන අවධියට තමයි පුතේ මේ ඉන්නේ ඉස්සර ටික ටික හොඳේ. ඒතකොට ඒක නිසා මේක වගකීමෙන් වැඩ කරන්න. මං කියන්නේ මෙතනට ඇවිල්ලා අත බූත ගහගෙන එහෙම යන්න එපා. තමන්ගේ වැඩ ටික කරගෙන යන්න. මං කියන්නේ මෙතනට ආවනම් තමන් කම්ප්ලීට් කරගෙන යන්න මෙතන. ඒක තමයි වෙන්න ඕනේ. සල්ලි දීලානේ මෙතනට එන්නේ නේද? සල්ලි දීලානේ මෙතනට එන්නේ. එතකොට දැන් ඒක නිසා මං කියන්නේ අපිට ඉස්සරහට ඔයාලා ජීවිතේ නිදහසේම ගෙවන අවධිය තමයි මේ ගෙවන්නේ. ජීවිතේ නිදහස්ම ගෙවන අවධියක් ගෙවන්නේ. එතකොට මේක ඇතුලේ ආයෝවාට ජීවිතේ ඉන්නේ ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩක්. තවම ගෙදරින් කන්න අඳින්න දෙනවා, සල්ලි දෙනවා නේද? ජීවත් කරවන්න ඕන ගෙදරින් මාසෙ පඩියක් දෙනවනේ ගෙදරින්. නේ? මාසෙ පඩියක් දෙන්නේ නැහැ? දෙනවා. තුන් වේලම කන්න දෙනවා දෙයියනේ කියලා අඳින්න දෙනවා, පන්ති සල්ලි දෙනවා, බස් ගාස්තු දෙනවා. ඒක පට්ට බරයි හොඳේ. ඒක මාර බරයි දෙමව්පියන්ට වල තේරුම් නැත්නම්ට ඒක මාර අමාරුවෙන් මේ මිනිස්සු කරන්නේ. ඒක නිසා මෙතන යනකොට වැඩක් කරගෙන යන්න. පැහැදිලිනේ? මං කියන්නේ ඒකයි. මෙතනට ආවනම් ඒ වැඩේ කම්ප්ලීට්ලි කරන්න වෙන දේවල් කරන්න එපා. පැය දෙකයි තුනයි තියෙන්නේ නේද? මේ පැය දෙක තුනේ පුතේ හරියට වැඩේ කරගන්න. මොකද ආයි අපි කතා කරන්නේ 2027 28 A level ඉවරුණාට පස්සේ ඔයයි මමයි මේක ඇතුලේ ආයි හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ? අවසානට ෆයිනලි වෙන්න ඕනේ මොකද්ද? මං කියන්නේ මට හම්බුන්නේ නැති දේවල් ජීවිතේ උඹට හම්බෙන්න ඕනේ. මං කියන්නේ පැහැදිලිනේ? මට ජීවිතේ හම්බුන්නේ නැති දේවල් තියෙනවනේ. මං කියන්නේ මගේ ජීවිතේ මට හම්බුන්නේ නැති සියල්ල ඔයාගේ ජීවිතේ ළමයි වට හම්බෙන්න ඕනේ. ඒක නිසා මේක ඇතුලේ වැඩක් කරගෙන යන්න. තේරුණා මං කියන දේ? ඒ නිසා මේක ඇතුලේ ඉන්න වෙලාවේ කම්ප්ලීට්ලි පන්ති ඉන්න. කම්ප්ලීට්ලි පන්ති ඉන්න. පිස්සු කියලා ඉන්න එපා. පැහැදිලිනේ? දැන් තාම අලුත්නේ. තාම මේ පාඩම ආර්ථික විද්‍යාව හැඳින්වීම යන්නේ නේද? තව ඉස්සරහට යනකොට මේ වැඩේ පොඩක් දරුණු. ඒ කියන්නේ ඉස්සරහට යනකොට වැඩ කරේ නැත්තම් පන්ති ඇතුලේ දඟලනවා නම් මාත් එක්ක එහෙම අමාරුයි ටිකක්. මං කියන්නේ මේක ඇතුලේ වැඩ කරන්න ඕනේ. මේ ජීවිතේ මෙතන ගොඩ යන්නයි ඕනේ. ෆයිනලි හොඳ ප්‍රතිඵලයක් තමයි තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා ඒක කම්ප්ලීට් ඔළුවේ තියාගන්න. හරි? රයිට්. අපි යම් පාඩමට. මං කතා කරේ කලාව සහ විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා. යන්න ටියුට් එකට. ටියුට් එකේ තියෙනවා කලාව සහ විද්‍යාව. ටියුට් එකේ තියෙනවා මිනිස් සම්භවයේ සිදු දාපටන් මිනිසුන් විවිධ ගොඩනගා ගන්නා ලද දැනුම හා කලා විෂයන් ලෙස සංවිධානය වී ඇත. රයිට්? රයිට්. ටියුට් එකේ තියෙනවා කලාවක් යනු සහ විද්‍යාවක් යනු. තියෙනවනේ? රයිට්. ටියුට් එකේ තියෙන කලාවක් කියලා කියන්නේ මොකක්ද කියලා. මොකද්ද කලාවක් කියලා කියන්නේ? බලන්න කලාවක් කියන්නේ මොකක්ද කියලා. කලාවක් යනු විද්‍යාත්මක ක්‍රමයක් මගින් හේතුඵල සම්බන්ධතා නිශ්චිතව දැක්විය නොහැකි විධිමත් දැනුම සම්භාරයකි. කලාවක් මගින් තාත්වික ලෝකයේ එහි සිදුවීම් සෞන්දර්යාත්මකව මිනිසුන් මනසෙහි ප්‍රතිනිර්මාණය කරයි. තේනවනේ ටියුට් එකේ? රයිට්. මොකද්ද කලාවක් මගින් කරන්නේ ළමයි? කලාවක් මගින් ප්‍රත්‍යක්ෂතාවයන් ඔප්පු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තද මේක බොරුද කියලා ඔප්පු කරන්නේ නැහැ. පැහැදිලිද? කලාවක් මගින් මොකද්ද කරන්නේ ළමයි? යම්කිසි සිද්ධියක් ගැන මිනිස්සුන්ගේ ඔළුවේ සෞන්දර්යාත්මක හැඟීමක් ප්‍රතිනිර්මාණය කරනවා. පැහැදිලි මම කියන දේ මම මෙහෙම දෙයක් කියනවා. මම ඔයාගෙන් අහුවොත් එහෙම කැමැතිම ගායකයෙක් කියන්නේ කාටද? වර්තමානයේ කැමැතිම ගායකයා කවුද? වර්තමානයේ කැමැතිම ගායකයා කවුද ළමයි? වර්තමානයේ ඔයාලා කැමැතිම ගායකයා කවුද? කවුද ගායකයා? කවුද පුතා කැමතිම ගායකයා? ගෑල් ළමයි කවුද කැමති? රවීන්ට. ගෑල් ළමයි පට්ට කැමති රවීන්ට. පිරිමි ළමයි කැමති? පිරිමි ළමයි කැමති? කාටද ළමයි පිරිමි ළමයි කැමති? ගෑල් ළමයි කැමති රවීන්ට. රයිට්. මම දන්නවා ඒක. කාටද කැමති පිරිමි ළමයි? කාටද බා? කාටද ළමයි කැමති? පිරිමි ළමයි? බලත් රවීන්ටද? කාටද පුතා කැමති? කාටද කියනවා මට යකෝ ලැජ්ජ කරන්න එපා මේක ඇතුලේ මේ කියනවා කාටද කැමති? කාටද පුතා කැමති? කොල්ලෝ මට කියන්න කාටද කැමති? මෙයා මොකද්ද නම ඔයාගේ? ඔව් නම මොකද්ද? ඉසුරු මට කියන්න කාටද කැමති? ලංකාවේ වර්තමානයේ ගායක ගායිකාවෙන්
වර්තමානයේ කැමතිම ගායිකාව කැමති කවුද? කාටද කැමති? චාමරට රයිට්. ගෑල් ළමයි කැමති රවීන්ට, පිරිමි ළමයි කැමති චාමරට. චාමර නේ මට කිව්වේ. මං අහන්නේ ඇයි රවීන්ට කැමති? රවීන්ගේ මොකද්ද තියෙන විශේෂත්වය? ඇයි පුතා රවීන්ට මෙච්චර කැමති ගෑල් ළමයි? රවීන්ට ඒක හරි මේ ගෑල් ළමයි කියන කතාව ඇත්ත. රවීන්ට ගෑල් ළමයි පට්ට කැමති. හැබැයි චාමරට කැමති නෑ. රවීන් කිව්වොත් මාර ඉල්ලුමක් තියෙනවා ගෑල් ළමයිගේ. ඇයි රවීන්ට ගෑල් ළමයි මෙච්චර කැමති? මොකක්ද හේතුව? ඇයි පිරිමි හරි අපි පිරිමි ළමයි ගහමු. ඇයි පිරිමි ළමයි කැමති චාමරට මෙච්චර? ඇයි පුතේ කැමති මට දැන් බෑ මේ වැඩේ කරන්න බෑ. ආර්ථික විද්‍යාව කියන සමාජ විද්‍යාව විෂයක්. ඒතර මේ කතා කරන්න ඕනේ. පැහැදිලි මං කියන දේ මම මේ කතා කරන්නේ ඇයි ඔයාලා චාමරට කැමති? ඇයි ගෑල් ළමයි රවීන්ට කැමති? මොකක්ද හේතුව? හරි තව ඉන්නවනේ ගායකයෝ ඕන තරම්. සුනිල් ලෙදිරිසිංහ ඉන්නවා. හරිද? ඉන්නවනේ. සුනිල් ලෙදිරිසිංහ ඉන්නවා. එතකොට අපේ ගියපු මැරලා ගියපු කවුද මේ දක්ෂ ගායකයෝ ඉන්නවා. මේ ගියපු කවුද ගුණදාස කපුගේ ඉන්නවා. අපෝ බෝරි හරියන්නේ නැහැ. එතකොට තව ඉන්නවා ළමයි අපිට ගියපු කවුද? ඇයි අස්නික? අර TikTok එකේ සින්දු කියන පොර ඉන්නේ. පිස්සු පොරක් ඉන්නේ. අස්නික කියලා පොරක් ඉන්නේ ගායකයෙක් නේ ලංකාවේ මිනිස්සු. ලංකාවේ මිනිස්සු එකේ කාලේ ට්‍රෙන්ඩින් කරන එකේ මිනිස්සු. පැහැදිලිද? රයිට්. දැන් ඒ වගේ මිනිස්සු දැන් දක්ෂ ගායකයෙකුට එඩ්වඩ් ජයකොඩි ඉන්නවා. මං අහන්නේ ඇයි මෙච්චර දක්ෂ ගායකයෙක් ඉද්දී ගෑල් ළමයි මෙච්චර රවීන්ට කැමති ඇයි? මොකද්ද රවීන්ගේ විශේෂත්වය? ඇයි පිරිමි ළමයි චාමරට කැමති? මොකද්ද චාමරගේ විශේෂත්වය? ඇයි ළමයි රවීන්ට කැමති? රවීන්ට කැමති වෙන්න හේතුව මම දන්නේ නැහැ ගෑල් ළමයි අතට. හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා. රවීන්ට පට්ට කැමති ගෑල් ළමයි. මම හිතනවා මෙහෙම එකක් වෙන්නද කියලා. එකක් තමයි රවීන් බොහොම ලස්සනට එයාගේ පර්ෆෝමන්ස් එක කරනවා. බොහොම ආදරණීයයි. සින්දුවක් කියනකොට ඒක හදවතට දැනෙනවා. ඒක පට්ට ෆීල් වෙනවා. හරිද? එයා මිනිස්සුන්ගේ ඔළුවේ මාර ලෝකයක් ප්‍රතිනිර්මාණය කරනවා. එහෙමනේ අහගෙන හිටියත් නිකන් අර S2 පියාගෙන සින්දුවේ කියන අර්ථයට අපි නිකන් ගිහිල්ලා ඉන්නා වගේ දැනුමක් අපිට තේරෙනවා වගේ එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවනේ. චාමරට පිරිළමයි කැමතියි. චාමර කියලානේ පොඩක් අර මේ රැඩිකල් වගේ සින්දු කියන පොරක් නේ. හරිනේ. චාමර ඇවිල්ලා කොල්ලන්ගේ අර බොක්කටම වදින්න සින්දු කියනවා. ගෑල් ළමයිට බොක්කට වදින සින්දු කියවට වැඩක් නැහැ. ගෑල් ළමයිට ඒ සින්දු වැඩක් නැහැ. ගෑල් ළමයි කැමති මොන සින්දු වලටද? ගෑල් ළමයිගේ හිතට හදවතට වදින්න ඕනේ. පිරිළම වදින්න බොක්කට. උන් කියන්නේ ඒක තමයි টොප් ගායකෙක් නියමයි. ඒක තමයි රවීන්ට කැමති ගෑල් ළමයි. රවීන්ගේ විශේෂත්වය තමයි රවීන් කලාව කියන එක පුතා ලස්සනට මිනිස්සුන්ගේ ඔළුවේ මොකද්ද කරන්නේ? ප්‍රතිනිර්මාණය කරලා දෙනවා. පැහැදිලිනේ? චාමරත් එහෙම තමයි. චාමරත් පිරිමි ළමයි ගොළුවේ එයාලගේ අදහස් ටික ඒ සියල්ල ලස්සනට ඔළුවේ නිර්මාණය කරලා දෙනවා. මං කියන්නේ පැහැදිලිද? ඒක නිසා පිරිමි ළමයි චාමරට කැමති. ගෑල් ළමයි රවීන්ට කැමති. මං කියන්නේ පැහැදිලිද? එහෙනම් කලාවක් ඇතුලේ ඇත්තට මොකද්ද පුතේ කරන්නේ? යම්කි සෞන්දර්යාත්මක හැඟීමක් මිනිස්සුන්ගේ මනසේ මොකද්ද කරන්නේ? ප්‍රතිනිර්මාණය කිරීම තමයි කලාවක් ඇතුලේ කරන්නේ. පැහැදිලිනේ? දැන් අපි දන්නවනේ එහෙම දේවල් තියෙනවනේ. දැන් අපි කතා බලනවා. ස්ටේජ් ඩ්‍රාමා බලනවා. ඒ කියන්නේ මොනවද? වේදිකා නාට්‍ය බලනවනේ. ඊට පස්සේ අපි කතා බලනවා. මේ දවස්වල යන ලස්සනම කතාව තියෙනවනේ එක එක දැන්. පැහැදිලිනේ මම දැකලා තියෙනවා ඔය මේ
ඔයාලා බලනවද දන්නේ නැහැ ස්වර්ණවාහිනිය යනවා මේ දවස් මම කාලෙක මම සාමාන්‍ය ටීවී බලන්නේ නැහැ. කාලෙකට පස්සේ දැක්කම හොඳම කතාවක් තමයි නටක් අයෙක් සුරාමතින් කියලා කතාවක් යනවා මේ ස්වර්ණවාහිනිය. මම දන්නේ ඔයාලා බලනවද නැද්ද කියලා. මං හිතන උඹලගේ ජෙනරේෂන් එක සමහරට බලන්නේ නැත්ද දන්නේ නැහැ කියලා. හැබැයි වර්තමානයේ බහුතරයක් බලන කතාවක් සහ ඒක ඇත්තම මිනිස්සුන්ගේ ජීවිත කතාව කතා කරනවා. බලලා තියෙනවද කතාව? බලලා තියෙනවද නටක් අයෙක් සුරාමතින් කියලා කතාව? බලලා නැහැ නේ. පුළුවන් නම් වයින් බලන්න. හරිද? ඊට පස්සේ මේ කූඹිය බලලා තියෙනවද? බලලා තියෙනවද? බලලා තියෙනවා. ඊට පස්සේ කොඩි ගහ යට බලලා තියෙනවා i10 එකේ කියපු. බලන්න මට ගියාන්කෝ බලන කතා මොනවද බලන්න. කතා බලන්නේ නැහැ. මොනවද පුතේ බලන කතා? මොනවද බලන කතා? මෙයා ගහන්නේ. කතා බලන්නේ නැහැ. බලන්නේ. මොනවද පුතේ බලන කතා? බලන කතාවක් කියහම් බා. මට බලන කතාවක් කියන්න පුළුවන්. මොකද බලන්න? ප්‍රේම දඩේම නැද්දකින් විතරක්. බලපන් කිසිම సౌందర్యාත්මක හැඟීමක් නැහැ. එක පාට සත් වෙනවා ආයි ණයෙක් වෙනවා ආයි ගිහලා ගහන මොකෙකුට හරි. ඔයගේ මහ විකාරයක් නේ තියෙන්නේ. මන් දන්නේ ඒක නිර්මාණය කරන సౌందర్యාත්මක හැඟීම මොකක්ද කියලා. හරි මං කියන්නේ බං ජෙන් එකේ තියෙන වෙනස ජෙනරේෂන් එකේ තියෙන වෙනස එහෙම වෙන්නේ නැති සමහරක් වෙලාවට. පැහැදිලිනේ? රයිට්. ඇත්තටම ළමයි කලාවක් ඇතුලේ කරන්නේ මන් දන්නේ ඔයාලගේ సౌందర్యාත්මක හැඟීම නිර්මාණය කරන්නේ ප්‍රේම දඩේමියද දන්නේ නැනේ. මගේ එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. මට ප්‍රේම දඩේමිය දැක්කම මට හිතෙන්නේ මොන විකාරයක්ද මේ කියලා. හරිනේ? අඬනවා ඊට පස්සේ මුකෙක් හරි ණයෙක් එනවා ඊට පස්සේ මුකෙක් හරි පස්සෙන් යනවා. බලලා තියෙනවා මම කතාව. හොඳේ? ඊල් ඉවරලා ඊට පස්සේ උගේ දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. විකාරයක් නේ ළමයි යෝග. හරිනේ. ඒකේ නිර්මාණය වෙන සෞන්දර්යාත්මක හැඟීම මොකක්ද කියලා මම දන්නේ නැහැ. හරි ආගන්නකෝ. ආගන්න අපට අවසානට දැනගන්න ඕනේ අපට පුළුවන් වෙන්න ඕනේ අවබෝධ කරගන්න. ඇත්තටම කලාවක් ඇතුලේ කරන්නේ යම්කිසි සිද්ධියක් පිළිබඳව මිනිස්සුන්ගේ ඔළුවේ సౌందర్యාත්මක හැඟීමක් මොකද්ද කරන්නේ? ප්‍රතිනිර්මාණය කරන එක. පැහැදිලිද? රයිට්. මට කියන්නකෝ මේ වගේ තියෙන විෂයන් මොනවද? කලාවට අයිති විෂයන් මොනවද? කලාවට අයිති විෂයන් මොනවද? ඒවා උගන්වන ප්‍රතිනිර්මාණය කරන. නැටුම් තියෙනවා, චිත්‍ර තියෙනවා, සංගීත තියෙනවා, ආයි මොනවද තියෙන්නේ? නාට්‍ය හා රංග කලාව තියෙනවා නේද? රයිට්. ලියාගත්ත පළවෙනි එක චිත්‍ර, දෙවෙනි එක නැටුම්. පළවෙනි එක චිත්‍ර, දෙවෙනි එක නැටුම්. රයිට් හරි. අපි යන විද්‍යාවක් කියලා කියන්නේ මොකක්ද? විද්‍යා විෂයක් කියලා කියන්නේ මොකක්ද? ටියුට් එකේ තියෙන විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද තියෙන විද්‍යාවක් කියලා කියන්නේ? ස්වභාවික සංසිද්ධීන් නිර්මාණය අත්හදා බැලීම සහ න්‍යායාත්මක පැහැදිලි කිරීම හරහා විමර්ශනය කිරීමය විද්‍යා විෂයන් විමර්ශන ක්‍රම ලෙස විද්‍යාත්මක ක්‍රම යොදා ගනි. අහගන්නකෝ. ඔයාලා විද්‍යාගාරයක් ඇතුලේ පරීක්ෂණ කරලා තියෙනවද පුතේ? ඉස්කෝලේ විද්‍යාගාරයක් ඇතුලේ පරීක්ෂණ කරලා තියෙනවනේ. මොනවද කරලා තියෙන පරීක්ෂණ? මොනවද ඔයාලා කරලා තියෙන පරීක්ෂණ? මොනවද කරලා තියෙන පරීක්ෂණ? සමහරක් වෙලාවට මෙහෙම කරලා ඇති. අහගන්න. ඉරව්ව තියෙන වෙලාවක තනකොළ බිස්සක ඉටි කොළයක් එලලා පැයක් විතර තියලා බලාගෙන ඉන්නේ නැති මොකද්ද වෙන්නේ කියලා. බලන් ඉඳලා තියෙනවද එහෙම? මොකද්ද උනේ? සුදු පාට ඉටි කොළයක් තියලා තනකොළ බිස්සක වහලා බලාගෙන හිටියා පැයක් විතර ඉරව්ව තියෙන වෙලාවක. මොකද්ද උනේ? එහෙම කළා නේ? කළා නැද්ද? කරලා නැත්තම් කියපයිද මම කියන්නයි දැන් උඹලා කරලා නැත්තම් දන්නේ නැහැ නේ මොකද? කරලා දෙනවා පුතේ? මොකද්ද උනේ? මොකද්ද ඔයා දැක්ක නිරීක්ෂණය? මොකක්ද දැක්ක නිරීක්ෂණය? මොකද්ද පුතේ දැක්ක නිරීක්ෂණය?
මට කියන්න දැක්ක නිරීක්ෂණය මොකද්ද ළමයි? ඒකේ ඇතුලේ තියෙනව මොනවද? පොඩි 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 මොනවද තියෙන්නේ? පිනි තියෙනවා. නැත්නම් වතුර බින්දු ගොඩාක් තියෙනවා. ඒතකොට අපි අවබෝධ කරගත්ත මේ නිරීක්ෂණය මගින් පරීක්ෂණය කරලා නිරීක්ෂණය මගින් නිගමනයකට ආව මොකද්ද? සූර්යාලෝකයේ තියෙනකොට ශාකපත්‍ර මොනවද දිගුත් කරන්නේ? ශාක පත්‍ර වලින් ජල වාෂ්ප පිට කරනවා කියලා අපි අවබෝධ කරගත්තා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් මොකද්ද විද්‍යා විෂයක් ඇතුලේ කරන්නේ? විද්‍යා විෂයක් ඇතුලේ කරනවා ස්වභාවික සංසිද්ධීන් නිරීක්ෂණය අත්හදා බැලීම සහ න්‍යායයන් පැහැදිලි කිරීම හරහා විමර්ශනයට ලක් කිරීම. පැහැදිලිද? ඒ වගේ විමර්ශනයන් බහුතරයක් ඔයා කරලා ඇති විද්‍යා විෂයන් ඇතුලේ. පැහැදිලිනේ? කරලා තියෙනවනේ. සමහරක් වෙලාවට අර පොටෑසියම් කෑල්ලක් වතුරට දාලා බලන්න නැති මොකක්ද උනේ කියලා. වෙන්නවද එහෙම? ඉස්කෝලේ විද්‍යාගාරයට ගිහිල්ලා පොටෑසියම් දීලා තියෙනවනේ. ඒ වගේ පොටෑසියම් කෑල්ලක් වතුර භාජනයකට දාලා පෙන්නන්නේ පොටෑසියම් වලට මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද උනේ? පොටෑසියම් කෑල්ල පට ගග මොකද්ද උනේ? වතුර ඇතුලේ පුපුර හැමතැනම දුවන්න ගත්තා. මොකද්ද අවබෝධ කරගත්තේ අපි? පොටෑසියම් කියන එක ජලය සමග ප්‍රතික්‍රියා කරනවා කියලා හොයාගත්තා. පැහැදිලිනේ? අන්න ඒක නිසා තමයි බෝම්බ හදන්න පාවිච්චි කරන පොටෑසියම් කියන එක. වතුරේ ඔය මේ නැව් වලට එහෙම ගහන ඔය මේ සබ්මැරින් වල තියෙන බෝම්බ තියෙනවනේ ළමයි. ඒවට පාවිච්චි කරනවා පොටෑසියම් කියන මේක මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඒ බෝම්බ හදන්න. ඇයි ඒ? ඒව වතුරේදී මොකද්ද කරන්නේ? ප්‍රතික්‍රියා කරන පුපුරනවා. ඒ නිසා මහා පරිමාණයෙන් පාවිච්චි කරනවා නැව් වලට ගහන්න. පැහැදිලිද? එහෙනම් මොකද්ද විද්‍යා විෂයක් ඇතුලේ කරන්නේ? යම්කිසි ස්වභාවික සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ කරලා නිරීක්ෂණ මගින් නිගමන වලට ලැබෙන එක තමයි විද්‍යා විෂයක් ඇතුලේ කරන්නේ. පැහැදිලිනේ? රයිට්. ලියාගත්ත විද්‍යා විෂයන්. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව. රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව. හරි? රයිට්. ටියුට් එකේ තියෙන විද්‍යාත්මක ක්‍රමයන්. අපි විද්‍යාවේදී පාවිච්චි කරනවා ළමයි විද්‍යාත්මක ක්‍රමවේද දෙකක් තුනක්. පැහැදිලිනේ? රයිට්. බලන්න විද්‍යාත්මක ක්‍රම. විද්‍යාත්මක ක්‍රමයක් යනෝ ඉදිරිපත් කරන ලද කල්පිත ප්‍රත්‍යක්ෂ මූලික දත්ත. ඉදිරිපත් කරන ලද කල්පිත ප්‍රත්‍යක්ෂ මූලික දත්ත සමග පරීක්ෂා කර බලා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යොදා ගනු ලබන ක්‍රමවේදයන්ය. විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරනු ලබන ඕනෑම විෂයක් විද්‍යාත්මක විෂයක් වේ. රයිට්. ආගන්නකෝ. විද්‍යා විෂයන් වලදී කරනවා ළමයි යම් කිසි දෙයක් පිළිබඳව යම් කිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් හොයාගෙන ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා. පැහැදිලිනේ? ඒ පිළිබඳ අධ්‍යයනය කරලා නිරීක්ෂණය කරලා නිගමන වලට ඇවිල්ලා තමයි අපි විද්‍යා විෂයන් වල කරුණු ඉදිරිපත් කරන්නේ. පැහැදිලිද? තේරුණා මම කියන දේ? මම සාමාන්‍යයෙන් එමයක් කියන්නම්කෝ. ආගන්න. අපි කියනවා මෙන්න මෙහෙම එකක්. ඔයාලා කතා කරලා ඇති උඩුකුරු තෙරපුම කියලා එකක්. කතා කරානේ උඩුකුරු තෙරපුම කියලා එකක්. මොකක්ද ඒකේ කවුද ඒක හඳුනලා දුන්නේ? උඩුකුරු තෙරපුම කවුද හඳුනලා දුන්නේ පුතේ? කවුද හඳුනලා දුන්නේ? විද්‍යාඥයා කවුද? ආකිමිඩිස්. එයා මොකද්ද කිව්වේ? කොහොමද එයා හොයාගත්තේ ඒක? එයා නනා ඉන්නකොට එකපාරට මොකද්ද උනේ? පැන්න බේසමට. බේසමට පැන්න ගමන් මොකද්ද උනේ? බේසමේ තිබ්බ වතුර ප්‍රමාණයක් එළියට විසි වුණා. එතකොට එයා හඳුනගත්තා මොකද්ද? යම්කිසි වස්තුවක් තරලයකට දැම්මොත් ඒ වස්තුවේ බරට සමාන තරල ප්‍රමාණයක් මොකද කරන්නේ? එතනින් පිට වෙලා යනවා කියලා උපකල්පනයක් ගත්තා. පැහැදිලිනේ? ඒ කියන්නේ සමාන වූ බලයක් උඩටත් යදිනවා කියලා ඒ උපකල්පනයක් ගත්තා. පැහැදිලිනේ? ඔය සිද්ධිය ආකිමිඩිස් හොයාගත්තේ නැත්නම් අදටත් ලෝකෙ මොනවද නැත්තේ? අදටත් ලෝකේ නාවික ප්‍රවාහනයක් නැහැ. නැව් යන්නේ උඩුකුරු තෙරපුම හරහානේ. ඔයාලා දන්නවනේ පුතේ නේද? එතකොට එයා මොකද්ද කරේ? යම්කිසි සිද්ධියක් අධ්‍යයනය කරා
සිද්ධියක් අධ්‍යයනය කරා, ඒකේ මගින් පරීක්ෂණයක් කරා, නිරීක්ෂණය කරා, ඒ මගින් මොකක්ද උනේ යා? නිගමනයකට ආවා. පැහැදිලිනේ? ඇත්තටම විද්‍යා විෂයන් වල කරන්නේ යම් කිසි සිද්ධියක් පිළිබඳ විද්‍යාත්මක කරුණු යොදාගෙන අධ්‍යයනය කරලා ප්‍රත්‍යක්ෂ කරුණු තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ආයි කාටවත් ඒ කරුණු මොකද කරන්න පුළුවන්? වෙනස් කරන්න බෑ. ඔප්පු කරපු කාරණා තමයි දෙන්නේ. පැහැදිලිනේ? ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේක. විද්‍යා විෂයන් වල කිසිම කරුණක් ඔයාට වෙනස් කරන්න බෑ. ඇයි? ඒ හැම කරුණක්ම ප්‍රත්‍යක්ෂ කරලා ඔප්පු කරලා ඉදිරිපත් කරපු කාරණා. මං කියන්නේ පැහැදිලිද? ඒක නිසා ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොන විද්‍යාවක්ද? විද්‍යා විෂයක්. මේක ඇතුලේ තියෙන මොන කරුණුද? ප්‍රත්‍යක්ෂ කරපු කරුණු. ඒක නිසා ඔයාට කැමති උත්තර ආර්ථික විද්‍යාව ලියන්න පුළුවන්ද? බෑ. ඔයාට උත්තර වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඒක ඇතුලේ තියෙන නිර්වචන වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඒවා මොන කරුණුද? ඒව ඇවිල්ලා ඔප්පු කරලා ඉවර වෙච්ච කරුණු. මං කියන්නේ පැහැදිලිනේ. ඒක නිසා මතක තියාගන්න ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යා විෂයක් නිසා මේක ඇතුලේ තියෙන සියල්ලම ප්‍රත්‍යක්ෂ කාරණා. ඔප්පු කරලා තියෙන කාරණා. පැහැදිලිනේ. ඒව ඔයාට වෙනස් කරන්න බෑ. නිර්වචන කරුණු නම් කරුණු ඒ සියල්ල කම්ප්ලීට්ලි බලා ගන්න තමයි තියෙන්නේ. පැහැදිලිද? රයිට්. මම යනවා ටියුට් එකේ ඊළඟ කොටසට. විද්‍යා විෂයන් පුළුල් කොටස් දෙකයි ලියාගත්තා. ස්වභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව. අපි කතා කරපු කාරණා. ස්වභාවික විද්‍යාව පළවෙනි එක, දෙවෙනි එක සමාජ විද්‍යාව. ස්වභාවික විද්‍යාව, සමාජ විද්‍යාව. රයිට්. ස්වභාවික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ස්වභාවික විද්‍යාව කියලා කියන්නේ ස්වභාව ධර්මයාගේ දායාදයන් විදිහට ලැබුණු දේ අධ්‍යයනය කිරීම. ලියාගත්ත උදාහරණ දෙකක්. ජීව විද්‍යාව, රසායන විද්‍යාව. සමාජ විද්‍යාව කියලා කියන්නේ මිනිසාගේ සමාජීය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාව. අපි කතා කරා ඒ ගැන. ලියාගත්ත සමාජ විද්‍යා විෂයන් දෙකක්. දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව. සමාජ විද්‍යාවට ලියාගත්ත උදාහරණ දෙක. දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව. රයිට්. ටියුට් එකේ තියෙනවා විමසුම කියලා කොටසක්. තියෙනවනේ? රයිට්. ඕකෙදී අහනවා අපෙන් මොකද්ද? ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද කියලා අහනවා. ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද? ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද? ඔව්. ආර්ථික විද්‍යාව මොකක්ද අධ්‍යයනය කරන්නේ? කවුරු ගැනද අධ්‍යයනය කරන්නේ? මිනිස්සුන්ගේ මොකක් ගැනද අධ්‍යයනය කරන්නේ? ආර්ථිකමය හැසිරීම. ප්‍රධාන ආර්ථික හැසිරීම තුනයි මොනවද? මිනිස්සුන්ගේ ප්‍රධාන ආර්ථික හැසිරීම තුනයි මොනවද? නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය. එහෙනම් මේ කියන කරුණු ගැන තමයි අපි ආර්ථික විද්‍යාව කතා කරන්නේ. ආර්ථික විද්‍යාව ඇතුලේ තියෙන ප්‍රත්‍යක්ෂ මූලික කාරණා කියලා මම කිව්වා. ඒක නිසා ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද පුතා? විද්‍යා විෂයක්. මම කියන්නේ පැහැදිලිනේ. ටියුට් එකේ තියෙන එකට යන් ආර්ථික විද්‍යාවේ එන කරුණු විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමින් සැබෑ සාක්ෂි මත සම්බන්ධ කොට විමසා බැලෙන බැවින් ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාවක්. හයිලයිට් කරන්නකෝ. ඔය කරුණ හයිලයිට් කරලා තියාගන්න. හයිලයිට් කරන්න. රයිට්. හරි. ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක්ද සමාජ විද්‍යාවක්ද? මං කිව්වා ආර්ථික විද්‍යාව මොන විද්‍යාවක්ද? ආර්ථික විද්‍යාව මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාව. ඇයි සමාජ විද්‍යාවක් කියන්නේ ආර්ථික විද්‍යාව? ඇයි සමාජ විද්‍යාවක් කියන්නේ ආර්ථික විද්‍යාව? ආර්ථික විද්‍යාව ඇයි සමාජ විද්‍යාවක් වෙන්නේ? ආර්ථික විද්‍යාවේ අධ්‍යයනය කරන්නේ මොකද්ද? මිනිසාගේ හැසිරීම ගැන. මිනිසාගේ මොන හැසිරීමද අධ්‍යයනය කරන්නේ? ආර්ථිකමය හැසිරීම. ඒක නිසා ආර්ථික විද්‍යාව කියන්නේ මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යා විෂයක්. පැහැදිලිනේ? පල්ලෙහායි ලියාගත්ත මේ විදිහට. ආර්ථික විද්‍යාව මගින්
ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන බැවින්. ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන බැවින්. ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන බැවින් ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන බැවින් ආර්ථික විද්‍යාව මොන විද්‍යාවක්ද? මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාවක් වේ. right. හරි. දැන් අපි පන්ති පටන් ගන්න කොච්චර කල්ද ළමයි? දැන් එලල් පන්ති පටන් ගන්න අදාපු කට්ටියක් ඉන්නවා. කලින් ඩබල් ඒටි හිටපු කට්ටියක් ඉන්නවා. ඩබල් ඒටි හිටපු නැති කට්ටියක් ඉන්නවා නේද? මට කියනවා දැන් අපි එලල් පන්ති පටන් ගන්න කොච්චර කල්ද? සති 4ක් වුණානේ. ඒ කියන්නේ මාසයක් කම්ප්ලීට් අදට. නේද? රයිට්. බලන්න ඔයා ඒ ලෙවල් වලට ඇවිල්ලා පුතේ මාසයක් ගිහිල්ලා ඉවරයි. ඒ ලෙවල් කියන පරිච්ඡේදය ඇතුලේ මාසයක් ගිහිල්ලා ඉවරයි. පැහැදිලිනේ? රයිට්. දැන් මේව දෙයක් තියෙනවා. දැන් එහෙනම් ආතල් එකේ ඉන්නේ මේ කාලේ ඉන්නේ තාම ඉස්කෝලේ පටන් අරගෙන මං හිතන්නේ ඉස්කෝලේ ඉන්ටර්වයුව තිබ්බ නේද? නේ? ඉන්ටර්වයුව තිබ්බා. අට දැඟලිල්ලක් තියෙන්නේ නේ. බොට ඔව් බොලාලා දෙන්නටම. කමන්නේ ඉන්නේ නේද? තවම ළමා කාලේනේ ගෙවන්නේ. 18 ප්ලස් නෑනේ නේද? 18 ප්ලස් නෑනේ තාම. ආගන්නකෝ හරි. දැන් A level වලට ඇවිල්ලා අපි මාසයක් ගිහිල්ලා ඉවරයි. පැහැදිලි මම කියන දේ රයිට්. දැන් සමහරක් වෙලාවට මම ඔයාලට කියලා දෙනවා A level කියලා කියන්නේ ටිකක් අමුතු කාලච්ඡේදයක්. සමහර දැන් මම දන්නවා මෙතන ඉන්නවා A5 A6 A9 තියෙන කවුරු හරි ඉන්නවද? A9ක් තියෙන A9 රයිට්. A9 තියෙන කට්ටිය ඉන්නවා A5 A6 A7 A8 තියෙන ළමයි ඉන්නවා. පැහැදිලිද? රයිට්. ආගන්නකෝ. දැන් සමහරක් වෙලාවට දැන් A level වල අපි දන්නේ නැතු වුණාට ළමයි සමහර අවසාන කාලේ වෙනකොට ආගන්න අවසාන කාලේ වෙනකොට මේ බහුතරයක් A level කියන සබ්ජෙක්ට් එක අතහැරලා ඉන්නේ. කොල්ලෝ නම් බහුතරයකට ඒක වෙනවා. පැහැදිලිනේ? A level කියන එකෙන් ගොඩාක් කට්ටිය ළමයි අයින් වෙලා යනවා. ඇයි? අනිත් එක තමයි ලංකාවේ වැඩිපුරම ඉගෙන ගන්න පැත්තේ වැඩිපුර නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩිපුරම අධ්‍යාපන ලබන ප්‍රමාණය වෙන්නේ ස්ත්‍රී ප්‍රමාණය. ඒ කියන්නේ ගැහැණුන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි වෙලා පිරිමින්ගේ අධ්‍යාපන මට්ටම මොකද වෙන්නේ? අර දැන් මේක සාමාන්‍යනේ. මෙතන බැලුවම පේනවනේ මේ කතන්දරේ. මෙතන බැලුවම පේනවනේ මේ ඒකේ වෙනස මොකක්ද කියලා. ඉන්නේ ගෑල් ළමයි ගොඩක්. ඊළඟ බොහොම කීප දෙනෙක්. ඔයාලා දන්නවද? අපේ ෆැකල්ටි එකේ අපි සිංහල, තමිල්, මුස්ලිම් කියලා ගොඩක් ඉන්නවනේ. අපේ ෆැකල්ටි එකේ සිංහල හිටියේ ගෑනු ළමයි ඔක්කොම 200 ගෑනුයි අපි පිරිමි සිංහල කට්ටියගේ ගෑනු ළමයි 225කට පිරිමි කී දෙනෙක් විතර ඉන්නද කියලා හිතනවාද? අපේ ෆැකල්ටි එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ගෑනු ළමයි 225කට ගෑනු ළමයි 225කට පිරිමි ළමයි කීයක් විතර ඉන්නේ නැද්ද? පිරිමි ළමයි හිටියේ ළමයි 17යි. ගෑනු ළමයි 225කට පිරිමි ළමයි හිටියේ 17යි. ඒ සිංහල හොඳේ සිංහල. තමිල් මුස්ලිම් ඔක්කොම එකතු කරලා බැලුවාම ඒක තමයි සෝචනීයම සිද්ධිය. ඔක්කොම ගෑනු ළමයි තමිල් මුස්ලිම් සිංහල ගෑනු ළමයි හිටියා 685ක්. පිරිමි ළමයි
පිරිමි ළමයි 45යි. මේ ඇත්තම කතාව කියන්නේ. ගෑල් ළමයි 685කට අපේ ෆැකල්ටි හිටියේ. සිංහල, තමිල්, මුස්ලිම් පිරිමි ළමයි ඔක්කොම එකතු කරත් ළමයි පිරිමි ළමයි 45. පැහැදිලි මම කියන දේ. ඒකේ මොකද්ද අවසානයේ ෆයිනලි මොකද්ද ඔගේ අපි අවබෝධ කරගන්න තියෙන දේ? පිරිමි ළමයි ටික ටික මොකද්ද වීගෙන යන්නේ? අධ්‍යාපනයෙන් ටික ටික මොකද වෙන්නේ යන්නේ? අයින් වීගෙන යනවා. ගෑල් ළමයි බලන්න දෙන්නම් වැඩේ කියලා වැඩේ ආයුම් ඉගෙන ගන්න ගන්නවා පට්ට විදිහට. හැබැයි ගෑල් ළමයි ඉගෙන ගන්න එක පොඩි අවුලක් තියෙනවා. ගෑල් ළමයි ලොකු පුටු වලට එන එක හොඳයි. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? එන්නේ. ගෑල් ළමයි ලොකු පුටු වලට එන එකේ අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මොකද්ද ගෑල් ළමයි ලොකු පුටු වලට එන එකේ අවුල තියෙනවා? ඔයාලා දන්නවද ලංකාවේ රජයෙන් දැන් ප්‍රවර්ධනය කරන දෙයක් තියෙනවා කියලා? මොකද්ද ප්‍රවර්ධනය කරන්නේ? ළමුන් බිහි කරන එක, ළමයි හදන එක ප්‍රවර්ධනය කරනවා. ලංකාවේ රජයෙන් ළමයි හදන එක ප්‍රවර්ධනය කරනවා. ඒ කියන්නේ ළමයි හදන කාන්තාවන්ට පවුලකට රජයෙන් දැන් ඉස්සරහට රුපියල් 25000ක් දෙනවා එක ළමයෙකුට. එක ළමයෙක් හැදුවොත් ළමයාට දෙනවා කීයක්ද? 25000ක්. අහගන්න ඒකේ hina වෙන්න කාරණාවක් නෙවෙයි පුතා. හරි? hina වෙන්න කාරණාවක් නෙවෙයි. අපිට hina නේ ඔකට. මරුනේ යකෝ ළමයෙකුත් හදලා පොඩි ආතල්ලේකුත් අරගෙන නේද? රුපියල් 25000 රජිනුත් ගෙවනවා නම් මරුනේ යකෝ ඒක. ආගෙන අපිට එන ආතල් නේ කතාව. ෂා ළමයෙක් හැදුවා රුපියල් 25000. අපිට පේන්නේ පට්ට ආතල් වගේ සිද්ධියක් නෙවෙයි. නෑ. ඒක නෙමෙයි අපි ලොකු අවදානමක ඉන්නවා. ඔයාලා දන්නවද? ලොකු අවදානමක ඉන්නවා ළමයි 2030 වෙනකොට ලංකාවේ ශ්‍රම බලකාය ඇතුලේ වියපත් ජනගහනය වැඩි වීගෙන යන්නේ. ඒ කියන්නේ තරුණයෝ ප්‍රමාණය අඩු වෙලා වයසක මිනිස්සු ප්‍රමාණය ජනගහනය ඇතුලේ මොකද වෙන්නේ? හොඳයිද නරකයිද ඒක? ජනගහනය ඇතුලේ මේකට අපි කියනවා ප්‍රජා විද්‍යාත්මක සාධක කියලා. පැහැදිලිද? මේක ආර්ථික විද්‍යාව කතා කරන්න තියෙනවා. හරි? කතා කරන්න තියෙන 13 වසරේ අවසාන පාඩම. හරිනේ? මොකද්ද පුතා මේකේ බලපෑම? ප්‍රජා විද්‍යාත්මක ප්‍රශ්නයක් මේක. අපි ළමයි හදන එක නතර කරොත් මොකද වෙන්නේ? මේ බලා ගන්නකෝ. ඔයාලගේ පවුලේ 4 දිනාට වඩා වැඩියෙන් ඉන්නවනම් මට අතුස්සලා පෙන්නන්නකෝ. 4 දිනාට වඩා වැඩි ඉන්නවා. මෙතන කවුරු හරි ෆැමිලි එකක් ඉන්නවද? ෆැමිලි එකේ අම්මයි තාත්තයි සහෝදරයෝ ප්‍රමාණයයි 4ට වඩා වැඩි. ෆැමිලි එක 4ට වඩා වැඩි. වැඩි? 4ට වඩා වැඩි? නෑනේ 5යිනේ. සොසරි. 4 නෙමෙයි 6ට වඩා වැඩි කට්ටිය මට කියන්න 5ට වඩා වැඩි 5ට වඩා වැඩි කට්ටිය. ෆැමිලි එක 5ට වඩා වැඩි. ඉන්නවද? නෑ. පිළි ළමයි, ගෑල් ළමයි 5ට වඩා වැඩි. අපේ ෆැමිලි එකේ සර් 4 දෙනයි අම්මයි තාත්තයි අපි ඔක්කොම 6ක් ඉන්නවා. එහෙම කට්ටිය ඉන්නද කවුරු හරි? පිටිපස්සේ පුතාලා ෆැමිලි එකේ කී දෙනෙක් ඉන්නවද? මට ඇහුණා තාත්තා වැඩෙක් වෙන්න ඕනි කියලා කියන කවුරු හරි. යකෝ තාත්තා වැඩෙක් කියලා හරියන්නේ අම්මත් වැඩෙක් වෙන්න ඕනි. බොලාලා හිතන් ඉන්නේ තාත්තට විතරයි වැඩේ කරන්න පුළුවන්. එහෙම බෑ. පිස්සුද? පිරිමින්ගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ. කාගේද ප්‍රශ්නේ තියෙන්නේ? කාන්තාවන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලා දන්නවද ළමයි ඒක? ඔයාලා හිතන් ඉන්නේ තාත්තා මාරු වැඩෙන්නේ මාරු. අය හදලා තියෙනවා පාට්ට යන්නේ. කවුරුත් නෑනේ. ඔයාලටම කතාවක් කියන්නම්කෝ. ආගන්නකෝ. අපේ තාත්තගේ පවුලේ ඉන්නවා
තාත්තගේ පවුලේ ඉන්නවා ළමයි තාත්තට සහෝදරයෝ 9 දෙනෙක්. ආච්චි සීයයි දෙන්නත් එකතු වුණාට පස්සේ මුළු පවුලම 11ක්. හරිනේ? අම්මගේ පවුලේ ඉන්නවා ළමයි 11යි. ආච්චි සීයයි දෙන්න එකතු වුණාට පස්සේ ෆැමිලි එක විතරක් 13ක්. හරිනේ? මොකද හිතෙන්නේ? තාත්තා වැඩිනේ සීයා පට්ට වැඩෙක් ඉන්නේ බෑ මේකේ. බැලුවාම. එහෙමනේ. එහෙමනේ අහගන්න. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අහගන්න පුතා. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඔන්න එනවා දැන් අපේ ෆැමිලි එකට. ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි සහ මමයි. මට ඉන්නවා සහෝදරයෝ 3 දෙනෙක් සහ මමයි එක්ක අපි 4 දෙනයි අම්මයි තාත්තයි 6යි. අපේ පවුලේ 6 දෙනයි. හරිනේ? දැන් එන ෆැමිලි වල ඒ කියන්නේ දැන් 6කුත් නැහැ. දැන් එන ෆැමිලි වල ඉන්නේ ළමයි 5ට වඩා අඩුයි. 5ට වඩා අඩුයි. මේ බලා ගන්නකෝ. මෙතනින් 11ක් වයසට යනකොට මේ ඔක්කොමලා දැන් ටික ටික මොකද වෙන්නේ? මෙතනින් 9 දෙනෙක් වයසට යනකොට මේ 9යි මේ 11යි කියද ඔක්කොම 20ක් ඉන්නවනේ ෆැමිලි දෙකේ. මේ 20 වයසට යනකොට ළමයි ඇතුළට එන්නේ කී දෙනාද? 20ක් වයසට යනකොට ශ්‍රම බලකායට එකතු වෙන්නේ කී දෙනාද? 4යි. 20ට 4යි. ඔයාලගේ ෆැමිලි එකට එනකොට 4ක් වයසට යනකොට 1යි හෝ 2යි. ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ශ්‍රම බලකාය වේගෙන් වයසට යනවා. අනිත් පැත්තෙන් වයසට යන වේගයට ප්‍රමාණයක් එකතු වෙන්නේ නැහැ. රටේ නිෂ්පාදනයේ මොකද වෙන්නේ? නිෂ්පාදනයේ ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද මම කියන දේ? ලංකාවේ රජයේ මේක දැඩි අහගන්න. ලංකාවේ රජය දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා ළමයි මේකට. පැහැදිලි මම කියන දේ? තේරෙනවද මම කියන දේ? මොකද්ද කරන්න තියෙන්නේ මේකට දැන්? විසඳුම? මට ගියාම මේකට කරන්න තියෙන විසඳුම? රජයෙන්ම දැන් උපදෙස් දෙනවා. මොකද්ද දෙන උපදෙස්? අවම වශයෙන් කසාද බැඳපු යුවලක් අවම දරුවන් ප්‍රමාණය 3ට වඩාවත් හදන්න ඕනේ කියලා. ඔව්. අවම දරුවෝ ප්‍රමාණය 3ට වඩා වැඩි ප්‍රමාණයක් හදන්න කියලා කියනවා. හදිසියෙවත් හිතන්නකෝ දැන් ආර්ථික තත්ත්වයක් නැහැ කියලා රජය කියන මොකක්ද? ඔයාලා බය නැතුව හදන්න අපි ඉන්නවා වියදම් කරලා. මොකද්ද පුතේ ප්‍රශ්නේ? අහගන්න. මේ ප්‍රජා විද්‍යාත්මක ආර්ථික විද්‍යානුකූල ප්‍රශ්න. පැහැදිලි මම කියන දේ. අපි මෙහෙම hina වුණාට මේක දැනට වෙලා තියෙනවා කොරියාවට. කොරියාවට මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ නිසා කොරියාව මොකද්ද කරන්නේ? ශ්‍රමය අතිරික්ත රටවල් වලින් ඒ රට ශ්‍රමය මොකද්ද කරගන්නේ යාලා? ගෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි කට්ටිය කොරියාව යන්නේ. ජපානයටත් ඒක වීගෙන යන්නේ. ජපානයේ ශ්‍රම බලකාය ඇතුළේ වැඩ කරන ප්‍රමාණය අඩු නිසා ජපානයේ වගේ රටවල් මොකද්ද කරන්නේ? එයාලට ඕනේ ශ්‍රමයේ පිට රටවල් වලින් ගෙන්න ගන්නවා. ඒක නිසා තමයි අපේ කට්ටිය යන්නේ කොහෙද? කොරියාව යනවා කියනවා නේද? ජපානය යනවා කියලා කියනවා. ඔයාලා දන්නවද ජපාන් රජයත් ඒක ඒ විදිහටම කරනවා. කොරියාවත් එහෙම කරනවා. කොරියාව එයාලගේ රටේ මේකක් ස්ථාපිත කරගත්තා. ඇග්‍රීමන්ට් එකක් ස්ථාපිත කරගත්තා. කොරියාවේ කාන්තාවකට ඕනේ නම් කොරියාවේ ඉන්න පිරිමි ළමයි කසාද බඳින්න කැමති නෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිනේ? ඒ නිසා කාන්තාවන්ට අවස්ථාව දුන්නා මොකද්ද? ඔයාලා කැමති නම් වෙනත් රටක පුද්ගලයෙක් හරි කසාද බැඳලා ශ්‍රම බලකාය ශක්තිමත් කරන්න අවශ්‍ය දරුවන් ප්‍රමාණය බිහි කරන්න කියනවා. පැහැදිලිද? හරිනේ? අපේ රටට එහෙම වෙන්නේ නැති වෙන්නේ. මේ ප්‍රජා විද්‍යාත්මක සාධක ආර්ථික විද්‍යානුකූල සාධක අපි ලොකු ප්‍රශ්නයක ඉන්නවා මේ වගේ කාරණාත් එක්ක. පැහැදිලිද? රයිට්. ඒක නිසා මේ ඉස්සරහට වැඩේ ලේසි නෑ. හරි? ඒක නිසා මේ
පුළුවන් නේද කවදා හරි දවසක ආර්ථිකයට ශක්තියක් එන්න ඕලා. ආර්ථික වශයෙන් පොඩි ශක්තියක් ලබා දෙන්න නේද? මේ රටේ ශ්‍රම බලකාය නගා සිටවන්න. හරි රයිට්. අපි යම් පාඩමට ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් ලෙස සැලකිය නොහැක්කේ ඇයි? මෙන්න මෙතන දාගන්න පුතේ MCQ කියලා. මෙන්න මෙතන දාගන්න MCQ කියලා. ඔන්න ඔය කොටුව ඇතුලේ දාගන්න MCQ කියලා. MCQ කියලා දාගන්න. right. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයාට MCQ ප්‍රශ්නයකට අහන්න පුළුවන් A level විභාගයේදී. මොකක්ද අහන්නේ? මොකක්ද අහන්නේ? ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් ලෙස සැලකිය නොහැක්කේ මන්ද කියලා අහනවා. පැහැදිලි නේ? right. මොකක්ද තියෙන්නේ? ස්වභාවික විද්‍යාවක් මගින් සාධක පාලනය කරන ලද තත්ත්වයක් යටතේ අත්හදා බැලීම හා පරීක්ෂණ කළ හැකි වුවත් ආර්ථික විද්‍යාව තුළ එසේ සාධක පාලනය කළ නොහැකිය. ආර්ථික විද්‍යාව තුළ උපකල්පන යොදා ගනු ලබන්නේ එබැවිනි. ආගන්නකෝ. ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යා විෂයක් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ස්වභාවික විද්‍යා විෂයන් වල ළමයි ස්වභාවික විද්‍යා විෂයන් වල ඔයාලා දැකලා ඇති විද්‍යාගාරයක් තුල පරීක්ෂණ කරලා නිගමන වලට එනවා. දැකලා තියෙනවනේ. විද්‍යාගාරයක් ඇතුලේ පරීක්ෂණ කරානේ. විද්‍යාගාරයක් ඇතුලේ වීදුරු කුටියක් ඇතුලේ දාලා ඉවරලා අපිට පරීක්ෂණ කරන්න පුළුවන්. සතෙක් ගැන පරීක්ෂණ කරන්න පුළුවන්. පැහැදිලිනේ? හැබැයි සමාජ විද්‍යා විෂයන් ඇතුලේ පුතා විද්‍යාගාර තුල පරීක්ෂණ කරන්න බෑ. පුළුවන්ද? බෑ. ඇයි? සමාජ විද්‍යාවේ අධ්‍යයනය කරන්නේ කවුරු ගැනද? කවුරු ගැනද අධ්‍යයනය කරන්නේ? මිනිස්සු ගැන අධ්‍යයනය කරන්නේ. මම කවුරු හරි එකෙක්ව අරගෙන ගිහිල්ලා විද්‍යාගාරයක් ඇතුලේ දාලා හිර කරලා බලන් ඉන්නවා මොකේ හැසිරීම කොහොමද කියලා. මට පුළුවන්ද? බෑ බෑ. කරන්න බැරි දෙයක්. ඒක නිසා සමාජ විද්‍යාව කියලා කියන්නේ විද්‍යාගාරයක් ඇතුලේ පරීක්ෂණ කරලා නිරීක්ෂණ මගින් නිගමනට ලැබෙන්න බැරි විෂයක්. සමාජ විද්‍යාව ඇතුලේ කරන්නේ විවෘත පරීක්ෂණ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු දිහා බලන් ඉඳලා තමයි උපකල්පන කරන්නේ. මෙයා හැමදාම යනවා නම් කඩයක් පිටිපස්සට. අගන්. මෙයා හැමදාම කඩේ පිටිපස්සට යනවා. පන්ති අරලා යන ගමන් ටවුන් එකේ කඩේ පිටිපස්සට යනවා. සතියක් යනවා, දෙකක් යනවා, තුන්වෙනි දවසෙත් යනවා. විනාඩි 15 විතර පොරායි එනවා එළියට. ඔයාලා ගන්න උපකල්පනය මොකද්ද? මට කියන්නකෝ ගන්න උපකල්පනය මොකද්ද? මොකද පුතේ නම? සමුද්ද? සමුදිත? සමුදිත? හරි. සමුදිත හැමදාම කඩේ පිටිපස්සට යනවා. අගන්. සමුදිත හැමදාම කඩේ පිටිපස්සට යනවා. සමුදිත ගැන ගන්න උපකල්පනය මොකක්ද? ගෑල්ලමයි මොකද කියන්නේ සමුදිත මොනවා කරනවද? සමුදිත මොනවා කරන්නේ නැද්ද කඩේ පිටිපස්සට ගිහිල්ලා? මොකද පුතේ සමුදිත කරන්නේ නැත්තේ? පිරිමි ළමයි මොකද කියන්නේ? සමුදිත ගැන ගන්න උපකල්පනය මොකද්ද? බය නැතුව කියන්න. දැන් සමුදිත ගැන බලාගෙන ඉන්නේ අපි. විවෘත පරීක්ෂණයක් කරනවා. සමුදිත හැමදාම පන්ති යනකොට කොහෙද යන්නේ? කඩේ පිටිපස්සට යනවා. ගිහිල්ලා විනාඩි 15කින් ආයි එනවා. සිද්ධියක් අධ්‍යයනය කරනවා අපි. මම සමුදිත ගැන ගන්න උපකල්පනය මොකද්ද? ඔයාලා ගන්න උපකල්පනය මොකද්ද? සමුදිත මොනවා කරනවද නැද්ද? මොකද කියන්නේ? බීඩි බොනවා. රයිට් ඕකේ. නෑ හරි. දැන් උපකල්පන නෙමෙව්වා. බීඩි වගේ ඒවා කියන්න එපා බං. කියපන්කෝ සිගරට් එකක් බොනවා එහෙම මොකක් හරි. හරි බීඩි බොනවා. ගෑල්ලමයි මොකද කියන්නේ? සමුදිත මොනවා කරනවද නැද්ද? ගෑල්ලමයි මොකද කියන්නේ? සමුදිත මොන වගේ එකට කඩේ පිටිපස්සට යන්නේ නැද්ද? ඇයි ළමයි සමුදිත කඩේ පිටිපස්සට යන්නේ? සමුදිත යන්නේ තේ එකක් බොන්න. ගෑල්ලමයි කියනවා සමුදිත යන්නේ තේ එකක් බොන්න. හරිනේ. දැන් සමුදිත ගැන අපි ඔක්කොමලා විවෘත පරීක්ෂණ යන්නේ කරේ. සමුදිත හිර කරලා බලන් හිටියේ නෑ. මේ සමුදිතගේ අධ්‍යයනය තමයි අපි කරේ. පැහැදිලි මං කියන දේ. අපි ඔක්කොම ඇත්ත දේද ගත්තේ? නෑ උපකල්පන. පිරිළමයි කියන බීඩි බොනවා කියලා.
ගැල්ලමයි කියනවා. තේබුණ අපි ඔක්කොම උපකල්පන. ඇත්තටම සමුදිත යන්නේ මොකටද? ඇත්තටම සමුදිත යන්නේ මොකටද? බත් කාලෙන්න. ඇත්ත කතන්දරේ සමුදිත යන්නේ බත් කාලේ එන්න. මං කියන්නේ පැහැදිලිද? අපි කොහෙද පරීක්ෂණය කරේ පුතා? විද්‍යාගාරයක් ඇතුළේද? නෑ කොහෙද පරීක්ෂණය කරේ? ආර්ථිකය ඇතුලේ තමයි මෙයා ගැන අධ්‍යයනය කරේ. පැහැදිලිනේ? විද්‍යාගාරයක් ඇතුලේ පරීක්ෂණ කරන්න බැරි නිසා, විවෘත පරීක්ෂණ තියෙන නිසා ආර්ථික විද්‍යාව කියන්නේ ස්වභාවික විද්‍යාවක් නෙමෙයි. මොන විද්‍යාවක්ද? මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාවක්. සමාජ විද්‍යාව ඇතුලේ තියෙන්නේ මොන පරීක්ෂණද? විවෘත පරීක්ෂණ. හොඳට මතක තියාගන්න. මොන පරීක්ෂණද? විවෘත පරීක්ෂණ තමයි තියෙන්නේ. මං කියන්නේ පැහැදිලිද? රයිට්. ටියුට් එකේ තියෙනවා පහත සාධක මත ආර්ථික විද්‍යාව ස්වභාවික විෂයන්ගෙන් විද්‍යාවන්ගෙන් වෙනස් වේ. පළවෙනි එක මොකක්ද තියෙන්නේ? ආර්ථික විද්‍යාවේ න්‍යායන් මගින් මිනිස්සුන්ගේ හැසිරීම විග්‍රහ කරයි. ආර්ථික විද්‍යාව විග්‍රහ කරන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ හැසිරීම. දෙවෙනි එක මොකක්ද තියෙන්නේ? ආර්ථික විද්‍යාවේ න්‍යායන් පරීක්ෂණාගාරයක් තුල සනාථ කළ නොහැක. ආර්ථික විද්‍යාව ඇතුළේ තියෙන න්‍යායන් පුතා පරීක්ෂණාගාරයක් ඇතුළේ මොනවද කරන්න බැරි? සනාථ කරන්න බෑ. මට සමුදිතව අරගෙන ගිහිල්ලා පරීක්ෂණාගාරයට පරීක්ෂණ කරන්න බෑ. මට බෑ මෙයාගේ හැසිරීම අධ්‍යයනය කරන්න එක ඇතුළේ. පැහැදිලි මං කියන දේ. තුන්වෙනි එක තියෙනවා මොකද්ද? ආර්ථික විද්‍යාව න්‍යායන් කාලය ප්‍රදේශ ජනවර්ග ආදී සාධක මත වෙනස් වේ. ආර්ථික විද්‍යාව ඇතුළේ තියෙන න්‍යායන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අහගන්නකෝ. අහගන්න පුතේ. ඔයාලා මස් පරිභෝජනය කරන වැඩිපුරම කන්න කැමති මොන මස්? මස් වර්ග අහගන්න මේ වැඩිපුරම මස් පරිභෝජනය කරනවා ළමයි මොන මස්ද පරිභෝජනය කරන්න කැමති? මොන මස්ද? චිකන් නේ. ඒ කියන්නේ කුකුල් මස් තමයි අපි වැඩිපුරම පරිභෝජනය කරන්නේ. මං කල්මුනේ පැත්තට ගිහිල්ලා ඕක අහනවා. එයාලගේ පරිභෝජනේ මොනවද? එයාලගේ පරිභෝජනේ වෙනස්. ඇයි? එයාලා වැඩිපුරම පරිභෝජනය කරන්නේ කවුද? හරක් මස්. ඇයි උතේ මෙහෙම වෙනස් වුනේ හේතුව මොකද්ද? මම උපකල්පනයක් ගන්නවා අම්පාරේ කට්ටිය නම් පරිභෝජනය කරනවා නම් පරිභෝජනය කරන මස් වලින් මොනවද? කුකුල් මස්. හැබැයි කල්මුනේ කට්ටිය පරිභෝජනය කරන්නේ හරක් මස්. ඇයි මම මෙහෙම උපකල්පන දෙක වෙනස් කරේ? ප්‍රාදේශීයව තියෙන මොකද්ද? විෂමතා නිසා. අපේ පැත්තේ ජීවත් වෙන රිපුරමුණ මිනිස්සුද? සිංහල මිනිස්සු. කල්මුනේ පැත්තේ ජීවත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු. අපේ මිනිස්සු හරක් මස් කන්නේ නැහැ. කන්නේ නැහැ නැත්තරම. ඇයි කන්නේ නැත්තේ? ඇයි අපේ මිනිස්සු හරක් මස් කන්නේ නැත්තේ? මොකද්ද හේතුව? මොනවාද? ඇයි කන්නේ නැත්තේ හේතුව? හේතුව මොකද්ද ළමයි? මොකද්ද උදේ හේතුව? අපේ ප්‍රදේශ මොනවද? බෞද්ධ ප්‍රදේශ. අර කට්ටියගේ ප්‍රදේශ. එයාලා මොනවද? මුස්ලිම් ප්‍රදේශ. පැහැදිලිනේ? අපිට හරක් මස් කන්න හොඳ නෑ නෙමෙයි. අපි කන්නේ. අපි මස් කෑලි කන්නේ හොදි කනවා සමහරක්. ඒව දිනවනේ බං. කෑලි පව් හොදි අවුලක් නෑ. හොදි පොඩ්ඩක් දාන්න. කෑලිනේ පව්. එහෙම තියෙනවා. අර මිනිස්සුගේ ඒව නෑ. ඒ මිනිස්සු කනවා. පැහැදිලිද? රයිට්. එහෙම තියෙනවනේ. දැන් ඇයි දැන්? එතකොට ආර්ථික විද්‍යාවේ න්‍යායන් වෙනස් වෙන්න පුළුවන් පුතා මොනවා විදිහටද? ප්‍රදේශ විදිහට, සංස්කෘතිය විදිහට, ආගම් විදිහට ආර්ථික විද්‍යාවේ න්‍යායන් මොකද්ද වෙන්න පුළුවන්? වෙනස් වේ. පරිභෝජන වෙනස් වෙන්න පුළුවන්. හුවමාරු වෙනස් වෙන්න පුළුවන්. නිෂ්පාදනය වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිනේ? ඒක නිසා ආර්ථික විද්‍යාව කියන්නේ මොන විද්‍යාවක්ද? ස්වභාවික විද්‍යාවක් නෙමෙයි, සමාජ විද්‍යාවක්. පැහැදිලිනේ? ඔන්න ඕක අහන්න පුළුවන් විභාගයේ MCQ ප්‍රශ්නයකට. පැහැදිලිනේ? රයිට්. හරි? රයිට්. ඔතන දාගන්න MCQ කියලා. හරි. අවසාන කොටස අද කතා කරනවා. ටියුට් එකේ තියෙනවා ආර්ථික විද්‍යාව අනිකුත් සමාජ විද්‍යාවන්ගේ වෙනස් වෙන්නේ කෙසේද? තියෙනවනේ ටියුට් එකේ. රයිට්. ටියුට් එකේ තියෙනවා මේ අගන්න. මිනිස් හැසිරීම විවිධාකාර වේ. ඒ අනුව මිනිසුන්ගේ විවිධ හැසිරීම අධ්‍යයනය කිරීම විවිධ සමාජීය විද්‍යාවන් බිහි වී ඇත. පළවෙනි එක තියෙනවා මොකද්ද? මිනිසුන්ගේ හැසිරීම විවිධයි. දේශපාලන හැසිරීම තියෙනවා, මනෝමය හැසිරීම තියෙනවා, විවිධ හැසිරීම තියෙනවා. පැහැදිලිනේ? රයිට්. පළවෙනි එක තියෙනවා මොකද්ද? දේශපාලන විද්‍යාව. මොකක්ද අධ්‍යයනය කරන්නේ මිනිසුන්ගේ? දේශපාලන හැසිරීම. දෙවෙනි එක තියෙනවා මොකද්ද? මනෝ විද්‍යාව. මොකක්ද අධ්‍යයනය කරන්නේ මිනිසුන්ගේ?
මනෝමය හැසිරීම. තුන්වෙනියට තියෙන මොකද්ද? තුන්වෙනියට තියෙන සමාජ විද්‍යාව. මොකක්ද අධ්‍යයනය කරන්නේ? මිනිසුන්ගේ සමාජීය හැසිරීම. ලියාගත්ත පල්ලෙහායි. ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව මිනිසාගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාව වේ. මිනිසාගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාව වේ. මිනිසාගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාව වේ. ප්‍රධාන ආර්ථික හැසිරීම තුනයි මොනවාද? නිදසුන් ප්‍රධාන ආර්ථික හැසිරීම තුන මොනවාද? නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජන. ලියාගත්ත පල්ලෙහායි. අධ්‍යයනය කරනවා නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය. හරි? හරිනේ? රයිට්. හරි බලාගන්න අද අපි කතා කරපු ටික බලාගන්න මේ ආර්ථික විද්‍යාවේ හැඳින්වීම කොටසේ අද අපි කතා කරපු ටික මම සාරාංශයක් ගන්නවා මේ බලාගන්න රයිට් අපි ඉස්සෙල්ලාම කතා කරා මොකද්ද කලාවක් සහ විද්‍යාව අතර තියෙන වෙනස කතා කරානේ රයිට් ඉස්සෙල්ලාම කතා කරා අපි කලාව සහ විද්‍යාව මේකෙන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද කලාවක්ද විද්‍යාවක්ද අහගන්න අපි ඉස්සල්ලාම කතා කරා අංක 1ට කවුරු ගැනද? කලාව සහ විද්‍යාව. ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාවක්. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද? ඊට පස්සේ අපි කතා කරේ මොකද්ද? කලාව සහ විද්‍යාවෙන් පස්සේ කතා කරා අපි මොකද්ද? මොකද කතා කරේ? විද්‍යාත්මක ක්‍රමවේද කතා කරා. විද්‍යාත්මක ක්‍රමවේද. ආර්ථික විද්‍යාව මගින් නැත්නම් විද්‍යා විෂයක් ඇතුළේ තියෙන මොන කරුණු කියලා කිව්වද මම? විද්‍යා විෂයක් ඇතුළේ තියෙන මොන කරුණු කියලා කිව්වද? මොන කරුණුද පුතේ තියෙන්නේ? ප්‍රත්‍යක්ෂ මූලික කරුණු. ඒ කියන්නේ මොනවද? විද්‍යා විෂයන් ඇතුළේ තියෙන මොන කරුණුද? ප්‍රත්‍යක්ෂ මූලික කරුණු. මොනවද මේ ප්‍රත්‍යක්ෂ මූලික කියලා කියන්නේ? ඔප්පු කරලා ඉවර වෙච්ච කරුණු. පැහැදිලිනේ? රයිට්. එහෙනම් විද්‍යා විෂයක් ඇතුළේ තියෙන අංක දෙකට මම කිව්වා මොකක් කියලාද? ප්‍රත්‍යක්ෂ මූලික කරුණු තියෙනවා කියනවා. අංක දෙක. තුන්වෙනියට මම කතා කරා මොකද්ද? තුන්වෙනියට මම කතා කරේ මොකද්ද? විද්‍යාව කොටස් දෙකයි මොනවද? ස්වභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව. ඒකෙන් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාවක් කියලා කතා කරා. තුන්වෙනියට මම කතා කරේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියලා. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ මම හතරට කතා කරා ආර්ථික විද්‍යාව කලාවක්ද විද්‍යාවක්ද කියලා. අපි කතා කරා අපි විද්‍යාවක් කියලා කතා කරා හේතුව ඇයි? ආර්ථික විද්‍යාව ඇතුලේ තියෙන මොන කරුණු කියලා කිව්වද මම? ප්‍රත්‍යක්ෂ මූලික කරුණු නිසා. ආර්ථික විද්‍යාව ඇතුලේ තියෙන ප්‍රත්‍යක්ෂ මූලික කරුණු නිසා ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? විද්‍යාවක්. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ විද්‍යාවක් අංක 4. ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යා විෂයක් හේතුව ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රත්‍යක්ෂ මූලික කරුණු නිසා. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ මම කතා කරා පස්වෙනි කොටස කතා කරා මොකද්ද? පස්වෙනි කොටසේදී කතා කරා ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් වෙන්නේ නැති වෙන්න හේතු මොනවද කියලා. පස්වෙනි කොටසේදී අපි කතා කරේ ආර්ථික විද්‍යාව මොන විද්‍යාවක්ද? ස්වභාවික විද්‍යාවක් නෙමෙයි මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාව විෂයක් කියලා. පැහැදිලිනේ? ඇයි ස්වභාවික විද්‍යාව විෂය නොවෙන්නේ? ආර්ථික විද්‍යාව ඇතුලේ තියෙන්නේ විද්‍යාගාර තුල කරන පරීක්ෂණ නෙමෙයි මොන පරීක්ෂණද පුතා? මොන පරීක්ෂණ කියලා කිව්වද? විවෘත පරීක්ෂණ. මොනවද? විවෘත පරීක්ෂණ තියෙන නිසා ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාවක් කියලා කිව්වා. නැත්තම් විද්‍යා විෂයක් කියලා කිව්වා. පැහැදිලිනේ? අවසානයේ මම කතා කරා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. සමාජ විද්‍යාව විෂයන් ඇතුළේ ඉගෙනන්නේ මිනිසාගේ සමාජීය හැසිරීම. ආර්ථික විද්‍යාව උගන්වන්නේ සමාජ විද්‍යාව ඇතුලේ තියෙන මිනිස්සුන්ගේ මොන හැසිරීමද? ආර්ථික විද්‍යාව.
ආර්ථිකමය හැසිරීම මිනිසුන්ගේ ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරන නිසා සමාජ විද්‍යාවන් වලින් අනිත් සමාජ විද්‍යා විෂයන් වලින් ආර්ථික විද්‍යාව මොකද්ද වෙන්නේ වෙනස් වෙනවා. පැහැදිලිනේ? රයිට්. ඔන්න ඔය කියන මූලික කරුණු ටික අපි අද කතා කරා. පැහැදිලිද? මේක තමයි අදට කතා කරපු සාරාංශය. මං කියන්නේ පැහැදිලිනේ? අද මේ ඇවිල්ලා මේ බේසික් කාරණානේ පුතා. මේ ඇවිල්ලා මූලික સિદ્ધාන්ත. මං කියන්නේ පැහැදිලිනේ? මේක ක්ලියර්ලි ගෙදර ඩොලු විදිහට දාගන්න. පැයක් යයි. පැයක් යන්නේ නැහැ නේ. පැයක් යන්නේ නැහැ. ටිකක් වැඩ කරන්න පැයක් විතර අරගෙන මේක බලලා ඔළුවට දාගන්න. පැහැදිලිනේ? එතකොට මේක කම්ප්ලීට්ලි ටික මොකද වෙන්නේ? ටික හරියනවා. පැහැදිලි මම කියන දේ අදට ඇති. අදට අපි වැඩි නතර කරමුකෝ. උදේ මේ පෑනක් ගත්තේ කාගෙන්ද මම කාගෙන් හරි පෑනක් ගත්තා මට මතක නෑ කාගෙන්ද පෑන ගත්තේ කියලා රතු පෑනක්. මෙන්න මෙතන තියෙන අරගෙන යන්න. හරි ආගන්නකො ටියුට් එක නැති කාටද අද? ටියුට් එක නැති කාටද? ටියුට් නැති කට්ටිය පොඩි වෙලාවක් ඉන්න ඔයාලා ටියුට් එක හම්බෙයි. පැහැදිලිනේ? පොඩි වෙලාවක් මෙතන ඉන්න ටියුට් එක ගන්න පුළුවන්. හරිද? අද ටියුට් නැති කට්ටියට ටියුට් එක ගන්න පුළුවන් මෙතන ඉඳලා මම කියන්න දෙන්න කියලා. පැහැදිලිද? රයිට්. එතකොට ටියුට් එක අරගෙන යන්න පුළුවන්. ආගන්න. මොකද්ද ඔච්චර කලබලේ ගෙදර යන්න තියෙන්නේ? එම් පුදුම ආසාවක් අර කැප් ටිකේම දාගෙන ආයි මොනවද ආයි. එලිම ෆුල් කිට් එකම දාගත්තා ගෙදර යන්න කිව්වහම හරි. ආගන්නකො. ලබන සතියේ ඉඳලා මම එන්න කලින්. ඔයාලා ලබන සතියේ ළමයි විනාඩි 15කට කලින් ඉතින් එන්න ඇවිල්ලා පන්ති ඉන්න. ඔයාලට එනකොටම මෙතනින් හම්බෙයි යුනිට් පේපර් එකක්. ඒක ඔයාලා පන්ති ඉඳලා කරන්න. මම ඉස්සෙල්ලාම ඇවිල්ලා කතා කරන්නේ ඒ කොටස. පැහැදිලිනේ? පන්තියට එනකොට ඒක අරගෙන එන්න ඇතුළට. පැහැදිලිනේ? පන්තියට එනකොට මෙතනින් අරගෙන එන්න මේ අපේ කාඩ් මාක් කරන අයියාගෙන් අරගෙන එන්න පේපර් එක අරගෙන ඇවිල්ලා ඔයාලා කරන්න. පැහැදිලිනේ? රයිට්. එතකොට හැම සතියෙම එහෙම යයි ඉස්සරහට. පැහැදිලිනේ? හැම සතියෙම බහුවර්ණ MCQ 10ක් ඔයාලට හම්බෙයි. පැහැදිලිද? එතකොට ඒක කරන්න මම පන්ති පටන් ගන්නකොට ඒක කතා කරනවා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපි හම්බෙන්නේ ලබන සතියේ සෙනසුරාදා උදේ 8:00ට උදේ යුනිට් පේපර් එක හම්බෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරලා තියන්න මම උදේ පන්තිට එනකොට. හරි? රයිට්. එහෙනම් හම්බෙමු. ආයිබෝවන්.